වාස්තු විද්‍යාව. වාස්තු කියලා කියපුවාම පළවෙනි දවසේ හැඳින්වීම මම ඔබතුමාට තුමිලට හඳින් සිදු කරා. අපිට මානවයාට වාසයට සුදුසු කියන එක තමයි වාස්තු වලින් මේ වාස්තු විද්‍යාවෙන් අපි මේ ගුප්තමය වාස්තු විද්‍යාවෙන් කතා කරන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට සත්වයේ අපි ගත්තොත් කුරුල්ලෙක් කූඩුවක් පරිගස්සන්නේ හදන්නේ. ඒගොල්ලෝ ඒ කුලංගේ වේගය සුලන් හමන දිශාව සුලන් මොන කාලසීම වස්ත්‍රයේ මොන කාලසීමාවන් තුලදීද ස්වභාවිකව එතන තපලෝපද්‍රවයක් යෙදෙයිද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට වතුර ගැලීම් වලින්, ආයාම වලින්, එහෙම නැත්නම් කඳු කඩා වැටීම්, අකුණු සැර, වැස්සෙන්, ඒ වගේ කරුණු කාරණා ටිකක් ස්වභාවික යකින් සත්වයින් බලනවා. ඒ වගේම අපිට මානවයාට ඈත ගොඩක් ඈත අතීතයේම පටන් ඍෂිවරු විසින් කියලා තියෙනවා නිවසක් වුණාට පස්සේ තියෙන්න ඕන ආකාරය සම්බන්ධව. එතකොට අපි ඒක ගැන තමයි ඒ තියෙන්න ඕන නියමිත විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. ඒ විද්‍යාත්මක ක්‍රමවේදයක නිවසක් තිබුණාම ඒ නිවසක පිරියා කාන්තාව තමයි කියන්නේ. එහෙමත් නැත්නම් ධන දාන්නේ උතුරනවා, මානසික සුවය සතුට තියෙනවා, නිරාමිෂ ප්‍රීතියක් තියෙනවා. ඔය ආකාරයට කරුණු බොහොමයක්ම කියලා තියෙනවා. නිවසක වාස්තු නොමැති වුණාන් පස්සේ ඉන්න නිවැසියන්ගේ මානසික තත්ත්වයන් වල වියවුල්, ආර්ථික අපහසුතා, ලෙඩ රෝග, විනත් ආදී කාර්යය කියලා තියෙනවා. අමනුෂ්‍ය දෝෂත් ඇති වෙනට ප්‍රධානතම හේතුවක් කියලා. එතකොට අත්දැකීම් එක්ක බලනකොට එහි සැබෑවටම 90% වාගේ සත්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මේ වාස්තු ගොඩක්ම වැදගත් වෙන්නේ තමන්ගේ දහඩිය මහන්සියෙන් උපයා ගන්නා මුදලින්, සාධාරණ මුදලින් මුළු ජීවිත කාලයම ජීවත් වෙන නිවස. එහි වාස්තු දෝෂයක් නැහැ කියන එක මුලින්ම හවුස් නිවසේ සැලැස්ම ඇඳ ගැනීමේදීම වාස්තු දෝෂයක් නොමැතිව ඒ වාස්තු වලට අනුකූලවම ඒ නිවසේ සැලැස්ම ඇඳ ගැනීම තුළින් මහත් වූ මානසික සුවයක් මේක දැන් අපි වාස්තු වලට අදාළව තමයි මේ කටයුත්ත සිදු කරන්න කියලා. එතන ඒ වරප්‍රසාදයක් හිමිනවා නිවසියන්ට. විතරක් නෙමෙයි එහි සදාවට වාස්තු වල සත්‍යතාවයකුත් පවතිනවා. එතකොට ඔබට මේ දීර්ඝ කරුණු කාරණා මම සාකච්ඡා කරනවා ඉදිරියේදී එක් කාරණා ඔස්සේ. මුලින්ම අපි ඉගෙන ගන්න ඕනේ ඕනම විෂයක් ඉගෙන ගත්තී ඒකේ ඉතිහාසය. මේවා කොහොමද ආරම්භ වුණේ, මොන ආකාරයකටද ආවේ, කාගෙන්ද මේවා පැවතෙන්නේ කියලා. එතකොට ඔබ දන්නවා ජ්‍යොතිර්විද්‍යාව සමහර අය දන්නවා, සමහර අය දන්නේ නැහැ. අලුතින්ම අහන ඇත්තටි ප්‍රශ්නයක් නැහැ. ජ්‍යොතිර්විද්‍යාව කියන වේද ශාස්ත්‍රය ඊශ්වරුන් විසින් තමයි මනසින් ඒ හැම දෙයක්ම අවබෝධ කරගෙන මානවයාගේ මිනිසාගේ යහපත පිණිස ඒවා අපිට දේශනා කරලා තියෙන්නේ. අන්‍ය ආගම් වගේම දැන් මේ නවීන විද්‍යාවට අනුව විශ්යන් වගේම ඒ දේවලුත් අපිට කිසිවක් පරණ හනමිටි කියලා ඉවත දාන්න බෑ. ඒවා අනුව කටයුතු කරනකොට තමයි ඒවා කියන සත්‍යතාවයන් තේරෙන්නේ. හොඳයි. එතකොට ලියා ගන්න අපි පාඩම දිගට කරගෙන යන ගමන් ගැටලු පැන නැග්ගොත් ඔබ මගේ විමසන්න. ඒ අතරදී මට මතක් වෙන උදාහරණ උපහැරන ඔබට මගේ අත්දැකීම් ඒ සියල්ල ඔබත් එක්ක බෙදා ගන්නම්. එතකොට ඔබට හොඳ අත්දැකීම් සමුදායක් සහ නිසියාකාර හොඳ වාස්තු විද්‍යාවේදී විදියට කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. හොඳයි. වාස්තු විද්‍යාවේ මාතෘකාව ලියා ගන්න. වාස්තු විද්‍යාව දැන් අපි ඉගෙන ගන්නේ. වාස්තු විද්‍යාවේ ආරම්භය විකාශනය හා වැදගත්කම. ප්‍රධාන මාතෘකාව වාස්තු විද්‍යාව කියලා දන්නවා. එහි මාතෘකාවක් විදිහට ලියා ගන්න. වාස්තු විද්‍යාවේ ආරම්භය විකාශනය හා වැදගත්කම. ලියාගෙන යන්න. වාස්තු යනු වාසය කිරීමට සුදුසු යන්නයි.
වාස්තු යනු වාසය කිරීමට සුදුසු යන්නයි. වාසය කරනවා යන්නද මෙමගින් හැඳින්වේ. වාසය කරනවා යන්නද මෙමගින් හැඳින්වේ. වරණ ඇතුලේ දාගන්න සුදුසු ලෙස වරණ වහන්න. මේ විශ්ව ධාතුවේ ජීවත් වන සෑම ජීවීන් කොට්ටාසයක් උදෙසාම මේ විශ්ව ධාතුවේ ජීවත් වන සෑම ජීවීන් කොට්ටාසයක් උදෙසාම තම දිවිය ඇතිවීම පවත්වා ගැනීම නැවතීම සඳහා නියමිත ස්ථානයක් ස්වභාව ධර්මයේ විසින් ගොඩනගා දී ඇත. ඒ සත්වයන්ට ආවේනික ලෙස කාලගුණික හා දේශගුණික උපද්‍රව වලින් ආරක්ෂා වීම සඳහා වාසස්ථාන ගොඩනගා ගනිති. එයද ස්වාභාවික රීතීන් වලට අනුකූලවය. සත්වයින්ගේ එම ස්වභාවික ඉවද වාස්තු විද්‍යානුකූල කලාවකි. වැස්සෙන් පින්නෙන් සුළඟින් හා සතුරු කරදර වලින් ආරක්ෂා වීමටත් තමාට ආවේනික ලෙස සුවපහසුව ඇතිව අඹු දරුවන් සමග ජීවත් වීමටත් මෙම නිවහන උපයෝගී කර ගනිති. වඩු කුරුල්ලා ඊට හොඳම උදාහරණයයි. ඔබ අප විවෘත මනසකින් ස්වභාවික පරිසරය දෙස නෙත් හෙලා බලා සිටියහොත්
මෙම වාසස්ථාන හා සම්බන්ධ විශේෂ කරුණු අවබෝධ වනු ඇත. විශේෂ කරුණු අවබෝධ වනු ඇත. රූලක් කරලා ලියා ගන්න. මම මේ ටික මට මේක ඡායාරූපගත කරලා ඔබට WhatsApp එකට එවන්න පුළුවන්. නමුත් වාස්තු කියන විෂය මේ ආකාරයට ඔබට උගන්වනකොට ඔබට පොඩ්ඩක් ගැඹුරින් අවබෝධ වෙනවා. මේ අනිවාර්යෙන් ලියන්න. මම මේ කියද්දී අහගෙන ඉන්න ඉපා රෙකෝඩින් දෙනවනි කියලා නිකන් ඉන්න එපා. ඒකට හේතුවක් තියෙනවා. මනෝවිද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒක අපි පසුව කතා කරමු. ඒ හේතුව නිසා තමයි ඔබට මේ ආකාරයට ලියා ගන්නම දෙන්නේ. හොඳයි. ඒකට ඒ හේතුවත් මම කියලා ඉන්නම්. අපි යම්කිසි විෂයක් ඉගෙන ගන්නකොට මේ විෂය අලුත්ම එකක්. ඔබ සමහර අයට අලුත්ම විෂයක් මේ වාස්තු කියලා කියන්නේ. මේ අලුත්ම විෂයක් ඉගෙන ගන්නකොට අපගේ මනසේ තියෙන සෛල අපේ මොළයේ තියෙන සෛල අනුවර්තනය වීමක් සිදු වෙන්න ඕන. ඒ විෂයට අලුත්ම වචන ඒවා ගිහිල්ලා ඔළුවේ තැම්පත් වෙන්න ඕන. ඒ හා සම්බන්ධ ක්‍රියාවලියක් වැඩිපුරම ඒ හා සම්බන්ධ ක්‍රියාවලිය සඳහා තමයි. එතකොට අපි ඒ හා සම්බන්ධ විෂයක් පිළිබඳව විනාඩි 45ක් පැයක් පැය එකමාරක් වාගේ අහන් ඉන්නවට වඩා ඒක අවබෝධ කරගනිමින් ලියනකොට අපේ අර කියන දැන් ඔබ දන්නවා මනසේ අපේ පෙරහණයක් තියෙනවා. ඒ තුලින් යටිහිතට ගිහිල්ලා ඒක කාවදිනවා. ඒකේ මතකයේ තියෙනවා. ඊට වඩා ඒකේ තියෙන වැදගත්ම දේ තමයි මොකක්ද? අපි මේ විෂය ඉගෙන ගන්නකොට අපිට අර ස්වභාවික ඉව කියන එක ඇති වෙනවා. ඒක අපිට මේ මානවයාට අනිකුත් සතුන්ට යම්කිසි ක්‍රියාවක එක දිගට නිරත වෙනකොට ලැබෙන යම්කිසි තත්වයක්. ඒක මට කියන්න පුළුවන් වෙන්නේ උදාහරණයක් විදිහට ධර්ම මාර්ගයේ යම්කිසි කෙනෙක් ගමන් කරනකොට යම් යම් තත්ත්වයන් උදා වෙනවා. ඒවට කියනවා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඔය ආකාරයට ඊට පහලින් තව ගොඩක් දේවල් කියනවා. ඒ වගේ. එතකොට මේ වාස්තු විද්‍යාව කියන විෂය ඔබ ඉගෙනගෙන ප්‍රමාණිකූලව ඒ ගැන හිතමින් ඉගෙනගෙන යටිහිතට කාවද්ද ගනිමින් යනකොට ඔබට ස්වභාවික ඉවක් එන්න ගන්නවා. යම්කිසි තැනකට ගියපුවාම ඒ තැන තියෙන ඊට අදාළව තියෙන ගැටලු වෙන්න පුළුවන් සහ ඒ තැන තියෙන ඒකට හැමෝම දන්න වචන ඕරාවයි සංඛ්‍යාතය එක ධනාත්මකද ඍණාත්මක සංඛ්‍යාතයක්ද තියෙන්නේ ධනාත්මක සංඛ්‍යාතයක්ද තියෙන්නේ නැත්නම් මධ්‍යස්ථයි ඒක ඒ වෙලාවට වෙනස් වෙන ඔය ආකාරයට අන්නේ தත්ත්වයට යන්න මෙන්න මේ මම මේ ඔබට කියන ආකාරයට හිමීට ලියාගෙන ඉදිරියට යන්න නැත්නම් මට හැකියාව තියෙනවා සමහර දේවල් එහෙම දෙන අවස්ථාවක් තියෙනවා ඡායාරූපගත කරගෙන WhatsApp එකට ගෙනීම නෝට් එක. නමුත් මේ විෂයට දැන් ඔබ අලුතින් එකතු වෙන ඔබ මේක මම කියන ආකාරයට හිමීට ලියාගෙන යන්න කෙනෙකුගේ හිතේ ඇති වෙන්න පුළුවන් හේතුව නිසා තමයි මම ඒක කිව්වේ මේක මේ පොඩි කරුණු කාරණා අවබෝධ කරගන්න දෙයක් නැහැ නෑ. මේක හිමීට ලියනකොට තමයි ඔබේ මනසට අවබෝධ වෙන්නේ. ඒ කරුණු කාරණා වල මොනවද තියෙන ගැඹුරු කරුණු ගැඹුරු දේවල් කියලා. හරි. ලියාගෙන යන්න. රූලක් කරලා ලියන්න. ඒ අතරින් මනසින් උසස් වූ මිනිසාගේ. ඒ අතරින් මනසින් උසස් වූ මිනිසාගේ වාසය සඳහා තෝරා ගන්නා ස්ථානය. එහි ඇති පසේ ස්වභාවය භූමියේ පිහිටීම ස්වභාදහමත් සමග ජීවත් වීමේදී ස්වභාදහමත් සමග ජීවත් වීමේදී ඇතිවන හිතකර සහ අහිතකර ප්‍රතිඵලයන් ගැන ඇතිවන හිතකර සහ අහිතකර ප්‍රතිඵලයන් ගැන
හොඳ අවධානය හා අවබෝධයකින් හොඳ අවධානය හා අවබෝධයකින් යුතු ඉඩමක ක්‍රමානුකූලව නිවසක් සාදා ගැනීමට යෝග්‍ය වූ උපදෙස් ඇතුළත් කලා විෂය මෙම වාස්තු විද්‍යාව නම් වේ. මතක තියාගන්න අපි මේ කතා කරන්නේ බටහිරින් ආපු වාස්තු විද්‍යාව ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් ඔබ දන්නවා නිවාස සැලසුම් බඳින. එතකොට ඒ විදිහට ආකිටෙක්චර් ඔය ආකාරයට ගොඩක් කරුණු කරනා තියෙනවා. එතකොට මේ අපි කතා කරන්නේ මේ අපි ඉගෙන ගන්නේ ස්වභාවික පරිසරයත් සමග වේදනවන ආකාරයට ස්වභාවික සුද්ධ වූ ශක්තියින් තම නිවස තුළට ආකර්ෂණය වෙන ආකාරයට ගුප්තමය වාස්තු විද්‍යා ක්‍රමවේදය තමයි මේ අපි ඉගෙන ගන්න. එතකොට මේ දෙක පටල ගන්න එපා. උතන කාරණා දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් වරලත් වාස්තු විද්‍යාඥයෙක් කියලා ඒගොල්ලෝ ඒ වචනේ පාවිච්චි කරනවා නූතනයේ. හැබැයි මේවා අතීතයේ ඉඳලම වාස්තු විද්‍යාව කියන වචනේ තිබුණා. ඒක තිබුණේ ගුප්ත විද්‍යාව හා සම්බන්ධව. ලෝකයේ දියුණු වීමත් සමගම බටහිරින් එන ක්‍රමවේදත් එක්ක ඒ වචනයම තවත් ආකාරයකට භාවිතා වෙනවා. ඒවා පටල ගන්නත් එපා. මුලින්ම මම මේ හැමදේම ඔබට හිමීට අවබෝධ කරගෙන උගන්වන්නට අවශ්‍ය වෙන හේතුව නිසා තමයි ඒක කියන්නේ. හොඳයි. රූලක් කරලා ලියන්න. අප ඉදිකරන සෑම ඉදිකිරීමක්ම ස්වභාවික සම්පත් හා පරිසරය සමග ගැටීමක් නොවි සමගාමීව යා හැකි වන පරිදි ඉදි කරගත යුතුය. මුලින්ම එසේ සිදු නොකළහොත් විවිධාකාර වාස්තු දෝෂණයට ලක්වේ. සමහර අවස්ථාවන් වලදී තියෙනවා නිවස්වල වාස්තු බලන්න කිව්වහම නිවැරදි කරන්න පුළුවන් වාස්තු දෝෂ තියෙනවා. ඒ වගේම උත්තරමයේ පැත්තෙන් නිවැරදි කළ නොහැකි. ඊවිහට පේන්නේ නැහැ. නමුත් අධිමානසික විද්‍යාවට ගෝචර වෙන සහ අපිට දැනෙන ඉෂුවරු කියලා තියෙන ක්‍රමවේදයක් එක්කලා සමහර අවස්ථාවන් වලදී ඒවා ක්‍රමානුකූලව මේ තව සති 3යි තියෙන්නේ පාඩම. මේකේ ලොකු කරුණු කාරණා හැදින්වීමට නැහැ. ඒක ටික තියෙන අපිට ඉගෙන ගන්න දැන් මේ හැදින්වීමෙන් පස්සේ ඔබට ඒක අවබෝධ වෙවි. මේ තැන්වලදී ඇයි මේ ආකාරයට මෙහෙම කියන්නේ? ඇයි මේ උත්තරමේ වාස්තු විද්‍යාවේ ඒ කියන කරුණු කාරණා සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න බැරි අවස්ථා. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔන්න සැබෑවටම මේගොල්ලෝ ඒ ගැන විශ්වාසයක් නැති හේතුව නිසා සුබ මුහුර්ත වලට හෝ වාස්තු විද්‍යාව තකලා කටයුතු කරලා නැහැ. ඒකට නිවස ආරම්භ කරලා හැබැයි එක්කෝ නිවස එක දිගට ගොඩනගාගෙන යන්න අපහසු වෙලා එහෙමත් නැත්නම් නොයෙකුත් කරදර බාධක නිසා මොන හරි ආකාරයකින් ඒක සිද්ධ වෙලා නැහැ. අන්න එතකොට නිවස ගොඩනගාගෙන සමහර අවස්ථාවන් වල ඇතුලේ කිසිම එළියක් නැහැ. අපි එහෙමනේ කියන්නේ වචනේ එළියක් නැහැ. ඒ වගේම නිවසයන්ට කිසිම ප්‍රීතිදායක තත්ත්වයක් නැහැ. එහෙම බලාගෙන යනකොට සමහර අවස්ථාවන් වාස්තු නිවැරදි කරත් සමහර අවස්ථාවලදී අර ඉදිකිරීමේ දෝෂ ඒවා කතා කරනවා. එතකොට සමහර අවස්ථාවේ සුබ මුහුර්ත වේදවන දැන් වාස්තු වලදී කියනවා ඕන මාස තුල
අනිවාර්යයෙන්ම සුබ මුහුර්ත හදන්න එපා නිවෙස් වලට. හැබැයි ඕන මාසයන් තුල මේ ඕන මාස කියන්නේ මොනවද කියන එක උගන්වනවා. ඕන මාසයන් තුලදී සුබ මුහුර්ත වලට ආරම්භ කරලා වැඩ කටයුතු කරගෙන යන නිවසක් සිදු කරගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මේක මේ නිකන් අපිට මේක වදයක් කරගෙන කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක පැහැදිලිව අවබෝධ වෙයි. ඉස්සරහට මේ කිසිවරු ඒ විදිහට තමයි කියලා තියෙන්නේ. මතක තියාගන්න ඕන මාසවලදී සමහර නිවාසවල කොයි කාලෙද වැඩ පටන් ගත්තේ කියලා කියපුවහම සුබ මුහුර්ත බලලා නැහැ නිකන්. ගිහිල්ලා ඔකට මොනවා හරි කරලා පොඩ්ඩක් බලාගත්තා නම් මේ ඉන්න ජ්‍යොතිර්වේදීකට හරි වාස්තු විද්‍යාවකට හරි වේදීකට හරි කියක් මුදලක් දීලා ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. හැබැයි ප්‍රශ්න ගැටලු එන්න ගත්තයන් පස්සේ තමයි එක් එක් ආකාරයෙන් හිතෙන්න ගන්න. මේක වාස්තු දෝෂයක් නැත්නම් වෙන මොනවා හරි ගැටලුවක් එතකොට තමයි අපේ පිහිට පතන්නේ ජ්‍යොතිර්වේදියාගේ වාස්තු විද්‍යාවේ පිහිට පතන්නේ. එතකොට සමහර වෙලාවට ඒගොල්ලෝ ප්‍රමාද වැඩි. එතකොට මම ඒකට වෙලාව ගන්නේ ඔය ප්‍රශ්නේ එන්නේ දැන් මේක අහන කෙනෙක් හරි ඔබ මුලින්ම නිවාස සැලසුම වාස්තු විද්‍යානුකූලව ඇඳගත්තන් පස්සේ ප්‍රශ්නේ කරා ගැටළු ඉවරයි. එතකොට මේ වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුමක් අඳිද්දී අඳපු එකක් ඔබට ගෙනහලා වාස්තු නිවැරදි කරලා දෙන්න කියලා කියද්දී ඔබගේ යුතුයකමක් තියෙනවා මතක තියාගන්න. ඒගොල්ලෝ දැනුවත් කරන්න මේ හැසිරීමේ දෝෂ කියන දෙයක් තියෙනවා විශේෂයෙන් බාතුන් නැහැලා. එතකොට ඔය ප්‍රධාන උරුවස්ස තිබ්බෙන් පස්සේ උරුව බැනීමේ ඉඳලා කරුණු කාරණා ටිකක් තියෙනවා ජෝතිෂයට අදාළව. ඒවා ඒ විදිහටම සිරිත් පිරිත් වලට මුල් තැන දීලා කරන්න කියලා. වරදක් වෙන්නේ නැහැනේ. අපි දැන් උදාහරණයක් විදිහට පන්සිල් ආරක්ෂා කරොත් කෙනෙකුට වරදක් වෙන්නේ නැහැ. ඒකේ යහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ වාස්තු වල තියෙන යම් යම් නීති පද්ධතියක්. උදාහරණයක් වුණොත් ඒකට ක්ෂණිකව ප්‍රධාන උළුවස්සෙන් ඇතුළට මස් මාංශ අරන් එන්න එපා කියලා තියෙනවා. එතකොට ඒ වගේ ඒකෙන් යම් ඒ ශ්‍රියාකාන්ත වෙන ප්‍රධාන උළුවස්සෙන් ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. මම කියන්නේ 100%ක්ම ඒවා එහෙම ගන්න ඕනේ නැහැ. නමුත් ඒවා තියෙනවා. හේතු තියෙනවා. අපි ඒවා ප්‍රමාණිකව සාකච්ඡා කරමු. එහෙනම් එතකොට ඔබ ගාවට එන වාස්තු විද්‍යාවේදී ඉස්සල්ලාම ඔබගේ නිවෙස් ඒ ආකාරයට නිවැරදි කරගන්න මේ කතා කරන ආකාරයට. ඊට පස්සේ ඔබ එහෙම තැනක තමයි ජීවත් වෙන්න ගන්න. විශ්ව ශක්තිය අර හිතේ සතුට ප්‍රීතිය નિરાයාසයෙන් උපදින ස්ථානයක තමයි ඔබ ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙන ස්ථානයක ඉඳලා හෝ ඔබගේ කාර්යාලයේ ඉඳලා ඔබට හරි පහසු වෙනවා තවත් කෙනෙකුගේ ගැටලු निराකරණය කරලා දෙන්න සතුටින් ජීවත් වෙන්න මඟ හදලා දෙන්න. අපි ලිව්වේ එසේ නොකළහොත් විවිධාකාර වාස්තු දෝෂණයට ලක් වේ කියලා නේද? නතර කරේ. කවුරු හරි කියන්නේ? ඔව් සර් එතන තමයි. හොඳයි. එම නිසා ස්වභාවික සම්පත් හා පරිසරය සමග කිසිදු ආකාරයේ ભેද වීමකට හා ගැටීමකට ලක් නොවන අයුරින් ඉදිකිරීම නිර්මාණය කරගත යුතුය. හොඳයි. මම ඔබට යෝජනා කරනවා ඔබ මිලදී ගන්න මහාචාර්ය මොරටු විශ්වවිද්‍යාලයේ දයාරත්න කෝරළේගේ මහත්මයාගේ විද්‍යාත්මක පදනමක් මත වාස්තු විද්‍යාව කියන පොත. ඒක පොත් කඩවල වල තියෙනවා. දයාරත්න කෝරළේගේ මහත්මයාගේ විද්‍යාත්මක පදනමක් මත වාස්තු විද්‍යාව. ඒකේ සාකච්ඡා කෙරෙනවා. ඒකේ එතුමා පැහැදිලි කරලා දෙන්නවා ඇයි අපේ පැරණි ඉසිවරු වාස්තුවෙන් උදාහරණයක් විදිහට අග්‍රදාන උළුවස්ස එක කාරණාවක් කතා කරලා උදාහරණයක් විදිහට ළිඳ මෙන්න මේ ආකාරයට තිබුණොත් නොසුදුසුයි. මේ ආකාරයට තිබුණොත් සුදුසුයි. එතකොට ඒකේ විද්‍යාත්මක පැත්ත. ඒ
අපේ පැරණි වාස්තු විද්‍යාව මෙලොවට හඳුන්වලා දුන්න මනසෙන් වැඩගත්තු ඍෂිවරු ඒවා ඒ කරුණු කාරණා ඇයි එහෙම කියලා තියෙන්නේ කියලා පැහැදිලිව මේ පොතේ ලියලා තියෙනවා. එතකොට ඒක මම වෙනම ඔබට උගන්වන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ පොත මම හැමෝටම යෝජනා කරනවා තිබුණොත් තියෙනවා වැලඳවලේ තියෙනවා වටේ කියන පොතක්. ඒක මිලදී ගන්න. හොඳයි. ඔය තව පොත් තියෙනවා ඔබගේ මනස ඒ කියන්නේ හරි නිසි ආකාරයකට මේ ගලාගෙන වාස්තු කියන විෂය තුල ගලාගෙන යන්නේ නැති විදිහට එතනුත් පොඩ්ඩක් තියෙනවා තව තැනකින් ටිකක් තියෙනවා තව තැනකින් ටිකක් තියෙනවා මේක පැටලිලා තියෙනවා සමහර තැන්වල ඒ නිසා එවැනි පොත් මම යෝජනා කරන්නේ නැහැ ගුරුවරයා විදිහට මම ඔබට යෝජනා කරනවා මහාචාර්ය ජයරත්න කෝරළගේ මහත්තයාගේ විද්‍යාත්මක පදනමක් පොත වාස්තු විද්‍යා පොත මිලදී ගන්න කියලා. ඒකේ හරි ලේසියෙන් පහසුවෙන් ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන ආකාරයට විද්‍යාත්මකව පොත ලියලා තියෙනවා. ඒ කරුණු කාරණා කියලා තියෙන්නේ මෙන්න මේ හේතු නිසා කියලා. හොඳයි. රූලක් කරලා ලියන්න. වාස්තු විද්‍යාවේ ආරම්භය මහා බ්‍රහ්මගෙන් වී ඇතයි හින්දු ආගමේ සලකන අතර එය විශ්වකර්ම අහලා දිනේ දෙනාම විශ්වකර්මය කියලා කෙනෙක් ඉන්නවා කියලා. එය විශ්වකර්ම විසින් මිනිස් ලොවට ප්‍රදානය කළ බවට මතයක් ඇත. එය විශ්වකර්ම විසින් මිනිස් ලොවට ප්‍රදානය කළ බවට මතයක් ඇත. අග්නි පුරාණයේ සඳහන් පරිදි අග්නි පුරාණය කියලා කියන්නේ පැරණි පොතක්. අග්නි පුරාණයේ සඳහන් පරිදි වාස්තු විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රැසක් වූ අතර එහි ඍෂිවරු 18 දෙනෙකුගේ නම් විශේෂයෙන් සඳහන් වේ. එහි ඍෂිවරු 18 දෙනෙකුගේ නම් විශේෂයෙන් සඳහන් වේ. මේ 18 දෙනාගේ නම් ටික මම දැන් කිව්වොත් ඔයාලට සමහරට පැටලෙයි බෝඩ් එකේ ලියලා ඉන්න ඕනෙත් නෑ. ඒ ටික රුගු අත්‍රි වශිෂ්ඨ විශ්වකර්ම මය නාරද නග්නජිත් විතාලක්ෂ පුරන්දර බ්‍රහ්ම ඔය ආකාරයට නම් 18ක් තියෙනවා. අවසානයේට බ්‍රහස්පති කියන ඍෂිවරයාගෙන් තමයි නතර වෙන්නේ. ඒ නම් ටික WhatsApp එකට එවන්නම් මම. එතන ඉඳ තියාගන්න නම් 18ක් තියෙනවා ලියාගන්න. රූල් 8ක් වගේ 5ක් වගේ තියාගත්තාම ඒකේ ලියාගන්න පුළුවන් ඔබට. හොඳයි. රූල් 5ක් වගේ තියාගන්න. ඊට පස්සේ ලියන්න මෙම කර්තෘවරයන් විසින් ලියන ලද එමෙතන මේ විශ්වරු විසින් ලියන ලද ග්‍රන්ථ 25ක් පමණ ඇති නමුත් මෙයින් භාවිතයේ පවතින්නේ 14ක් පමණි. මෑතකදී ලියවී ඇති පොත් අතර වයි.ඒ. හරමානිස් අප්පුහාමි මහතා විසින් ලියන ලද විශ්වකර්ම ප්‍රකාශය ගෙබිම් ශාස්ත්‍රය ජීවනාථ දෛවඥතුමා විසින් ලියන ලද වාස්තු රත්නාවලිය යන ග්‍රන්ථ වල ඉපැරණි වාස්තු විද්‍යාව පිළිබඳ බොහෝ කරුණු දැක්වේ.
තවද ලංකාවේ පඬිවරයන් විසින් ලියන ලද හෝරාභරණය, හෝරාවේ ආභරණය කියලා කියන්නේ හෝරාභරණය නව පතල සංග්‍රහය දෛවඥ කාමදේනුව යන ග්‍රන්ථවලද වාස්තු විද්‍යාව පිළිබඳ තොරතුරු සඳහන් නැත. වාස්තු විද්‍යාව පිළිබඳ තොරතුරු සඳහන් නැත. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී පමණ ශ්‍රී ලංකාවේ බුදු සසුන ආරම්භ වීම සමග ගෘහ නිර්මාණ ශිල්පයේ බොහෝ වෙනස්කම් වූ බවට ප්‍රධාන මතයයි. මෙම කාලය තුල දඹදිව ගෘහ නිර්මාණ ශිල්පය පැවති කාලයක්ද විය. මෙම කාලය තුල දඹදිව ගෘහ නිර්මාණ ශිල්පය පැවති කාලයක්ද විය. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන සංඝාරාම ලක්දිව ප්‍රථම වරට ඉදි වූ ගෘහ නිර්මාණ අතරට ගැනේ. ගෘහ නිර්මාණ අතරට ගැනේ. ඒත් සමග වාහල්කඩ, බෝධිගර, චෛත්‍ය, ස්තූප, තොරණ, සීමා මාලක, ඒ සමග වාහල්කඩ, බෝධිගරය, චෛත්‍ය, ස්තූප, තොරණ, සීමා මාලක, ඊට සරිලන ධර්මශාලා යන බෞද්ධ ගෘහ නිර්මාණ අංගයන්ද ඇති විය. මෙම සෑම ඉදිකිරීමක්ම දිගහා පළල උස සමග වේද නොවීමට වාස්තුමය සාධක පමණක් නොව ජීවමාන සාක්ෂිද දැනටත් ඇත. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු සමාධි බුදු පිළිම වහන්සේ නමක්. එහි තියෙන්නේ දිග, පළල සහ උස. ඕකේ ශරීරයක අපිට ගන්න පුළුවන් උස ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කරස් අතට අපිට ගන්න පුළුවන්. මේ අතර ගන්න පුළුවන්. ඒ වගේම දැන් මගේ නම් මේ උරහිස්වල මේ අතර පළල නෙමෙයි පිටිපස්සට ඒ ආකාරයට ගන්න පුළුවන්. ඔය කියන සියල්ලම දැන් ඔබ දකිනවා සමහර අවස්ථාවන්වලදී නායකයත් බුදු පිළිම වහන්සේට හානියක් නොවන අවස්ථා, වතුරට ගහගෙන යන්නේ නොවන අවස්ථා, ඒ විශේෂ සමාධි බුදු පිළිම. ඒ වගේ තමයි ඒ සියල්ලම. අපි මේ කතා කරන්නේ පොඩි මේ විශාල කාරණාවක් මේ බුදු පිළිම හා සම්බන්ධව. එතකොට ඒ වගේම තමයි ඒ වේද නොවි උසට සරිලන මහත ඒ වගේම පළල ඔය ආකාරයට හැම දෙයක්ම එතන වර්ගය. ඒ
බුදු පිළිම වහන්සේ නමගේ ඉඳලත්ම ඒ හැම බෝධිගර ඔය හැම තැනකම ඒ ආකාරයට තමයි තියෙන්නේ. එතකොට ඒකම තමයි සහසම්බන්ධ වෙන්නේ ක්‍රමානුකූලව ඉදිරියට ඇවිදilla. උදාහරණයක් විදිහට දැන් ඔබ ඉදිරියේදී ඔබගේ කාර්යාලය අපි හිතමු නිදන කාමරය. එතකොට ස්වභාවික සම්පත් වලට වේද නොවන ආකාරයට උදාහරණයක් විදිහට නිදන කාමරයට රාස්තිකය අවුව බටහිරින් අවුව වැටිලා ඒ බිත්ති රත් වෙනවා. ඒ එතන වාස්තු නැතිව යනවා. ඒ වගේ එතකොට ඒ රාත්‍රියට ඇතුලේ උෂ්ණත් එහෙම දැන් තියෙනවා. ඒ වගේම ඒවට දැන් පිළියම් තියෙනවා. හරි. ඒ වගේම තමයි අපි ඒ හදාගන්න කාමරයක් තුල નિયમિત දිග පළලක් තියෙනවා. ඒකට තමයි අපි අර කිව්වේ ඒකාදශ පොරොන්දම් කියලා පොරොන්දම් 11ක් තියෙනවා අපිට. බලන්න නිවසක වේදනවන ආකාරයට ගෙහිමියාගේ උපන් නැකත් වලට කේන්ද්‍රයට වේදනවන ආකාරයට ගුප්තමය පැත්තෙන් බලන්න ක්‍රමයක් තියෙනවා. ගණිතමය ක්‍රමවේදයක්. ඒක ලබන සතිය වාගේ බොහෝ විට ඔබට කියලා දෙනවා. එතකොට ඒකේ තියෙන්නේ අය ඒ නිවසේ අය වැඩි වෙන්න ඕනි, වැය පක්ෂය අඩු වෙන්න ඕනි. ඔය ආකාරයට පොරොන්දම් 11ක් තියෙනවා. ආයුෂ නිවෙස්සින්ගේ ආයුෂ වැඩි වෙන්න ඕනි. ඒවෙන් ඔක්කොගෙම බලන්නේ ගණිතමය ක්‍රමවේදයක් තියෙන්නේ. හැබැයි එහි සතතාවයක් පවතිනවා. උදාහරණයක් විදිහට ඊටාම දැන් අපි හිතමුකෝ වර්ගය නුසුදුසු නම් ඇතුලේ ඉන්නකොට ඇති වෙන්නේ හරි අපහසු හැඟීමක්. නිකන් ගුහාවක් ඇතුලේ ඉන්නවා වගේ. එහෙමත් නැත්නම් අර අඳුරු නිකන් අපහසු ස්ථානයක ඉන්නවා වගේ. කිසිම හොඳ හැඟීමක් ඇති වෙන්නේ නැහැ. හුස්ම ආස්වාස ප්‍රාස්වාස හරි පහසුවෙන් කරන්න බෑ. වාතාශ්‍රය ඇතුලේ නැහැ. ආලෝකය ඒ වගේ. ඒ හැම දෙයක්ම නිසියාකාරව වර්ගය ඒ නිසි කරලා ගන්නකොට ඒ தත්වය ඇති වෙනවා. ඒක ඔබට අවබෝධ වේවි. පාඩම් මාලාව අවසන් වෙනකොටයි ඔබටම අත්දැකීම් ප්‍රමාණිකූලව මේ ඔබ විසින්ම ඔබගේ නිවස මුලින්ම කොහොමද ඒ කරුණු කාරණා සිද්ධ කරගන්නේ? ඔබගේ දැන් ඉදිරියේදී බොහෝ ජ්‍යොතිර්වේදීන් වෙන්නේ ඔබතුමාලා කියලා. ඔබගේ කාර්යාලය විශේෂයෙන් නිවසටත් වඩා හොඳටම තමන්ගේ කාර්යාලය ඉතාම පිරිසිදුව ඉතා නවීන කියන්නේ හොඳින් වාතාශ්‍රය ලැබෙන ආලෝක ස්වභාවික ආලෝකය ලැබෙන ස්වභාවික ආලෝකය නැතුණත් ප්‍රශ්නයක් නැහැ කුටිව ගන්න පුළුවන් ඒක ක්‍රම තියෙනවා. හැබැයි වාතාශ්‍රය අනිවාර්යයෙන්ම ඒ වගේම තමයි වාතාශ්‍රය ස්වභාවික ආලෝකය කියන දෙකම පැත්තකින් තියෙනවා. මේ දෙකම අත්‍යවශ්‍ය කාරණා දෙකක්. හැබැයි ඒ තුල තියෙන වර්ගය අණුව පළලට සමාන උස. ඒ අණුව තියෙනකොට ඒ ඇතුලේ ඇති වෙන්නේ හරි ධනාත්මක ශක්තියක්. ඒ තුල ඉන්නකොට අපිට හරි හිතට හරි ප්‍රියමනාපයි. එතකොට ඔය වාස්තු විද්‍යාවට අනුකූලව හදලා තියෙන ඒ ස්ථාන වලට ගිහම අපිට දැනෙන්නේ ඒ තැනට ඇතුළු වෙනකොටම අපිට දැනෙනවා හොඳ හෝ ඒ කියන නරක හැඟීම් ඇති වෙනවා. හොඳයි. එතකොට අපිට ඔය සාකච්ඡා කරපු ආකාරයට බෞද්ධ අපිට ඉන්දියාවෙන් ආපු ක්‍රමවේදත් මේකට සහසම්බන්ධ වෙලා තියෙනවා. ඒ ගැන අපි සාකච්ඡා කරමු. බෞද්ධ පරිසරයක් තුල අපි සාකච්ඡා කරපු ආකාරයට මේවා ඒව උසට සරිලන බුදුන් වහන්සේ ගැන කතා කරේ. උසට සරිලන පළලට සරිලන උස ඒ වගේ හොඳයි. ඔන්න දැන් අපි වාස්තු විද්‍යාවේ යම්කිසි කරුණු කාරණා ටිකක් ඉතිහාසය ගැන සහ ඒකේ
ඇයි අපි වාස්තු බලන්න ඕනේ කියන එක ගැන පොඩි අවබෝධයක් ඔබගේ මනසට ආවා. හොඳයි. ඊට පස්සේ අපි මොනවද මේ වාස්තු විද්‍යාවේ ඉගෙන ගන්න ඊළඟ පාඩම මොකක්ද? අපි ඉගෙන ගන්න ඕනේ හැරෙන්න කියලා තියෙනවා යම්කිසි පුද්ගලගේ නමක ස්වරය. දැන් සිංහල හෝඩියේ ස්වර තියෙනවානේ. හැම භාෂාවකම ස්වර තියෙනවා. එතකොට අන්නේ ස්වරයට අදාළව ගැළපෙන ස්වරය තෝරගන්න ඕනේ. තමන්ට ඒකේ මාතෘකාව තමයි නමට සුදුසු ගමක් වාස්තයට තෝරා ගැනීම තමයි මාතෘකාව. තමන්ගේ නමට සුදුසු. එතකොට එයින් කියවෙනවා ඒ නමට සුදුසු ආකාරයට වේදන වීමට නමක් හොයාගත්තන් පස්සේ ඒකේ ගුප්තමය පැත්තක් තමයි තියෙන්නේ. ඒ කියලා තියෙන්නේ. එතකොට මේකේ විද්‍යාත්මක පැත්ත අපි සාකච්ඡා කරමු. එහෙම තෝරගත්තාම ඒ පුද්ගලයාට ඒ ගමේ ජීවත් වීම හොඳින් පළදරනවා. එහෙමනම් යම්කිසි කෙනෙක් ඔබකින් ගුප්තමය මේක මේ ගොඩාක්ම කරේ තියාගන්න ඕනේ නැහැ. නමුත් මේකේ මධ්‍යස්ථ මට්ටමින් ඔබ මේ විෂය ගැන අවබෝධයක් හොඳින් තියෙන්න ඕනේ. එතකොට ඔබට මේක පරිශනාත්මකව බලන්නත් පුළුවන් මේ කියන කාරණාව. මට විනිශ්චය දෙන්න. ලියාගන්න මාතෘකාව නමට සුදුසු ගමක් තෝරා ගන්නා අයුරු. නමට සුදුසු ගමක් තෝරා ගන්නා අයුරු. සුද්ධ සිංහල හෝඩියේ ප්‍රධාන ස්වර 12කි. සුද්ධ සිංහල හෝඩියේ ප්‍රධාන ස්වර 12කි. එය කෙටි ස්වර හා දිගු ස්වර වශයෙන් හැඳින්වේ. එතකොට මේ අර මෙතනට සම්බන්ධ හරි මම ඉතින් කියලා ඉන්නම්. ඒ කෙටි ස්වර මොනවද? අයන්න අ යි උ ඒ ඕ ඈ. කෙටි ස්වර ආස්වරය, ඊ ස්වරය, ස්වරය, ඊ ස්වරය, උ ස්වරය, ඒ ස්වරය, ඔයන්න ස්වරය, ඈ ස්වරය. ඒකෝට එතන බලන්න 1 2 3 4 5 6යි. ඒකම දිගු ස්වර කියලා කියන්නේ ආ කියන එකේ දිගු ස්වරය ආ. අපි දැන් ඔය නාමකරණය කරපු අය පාඩමට සම්බන්ධ වෙච්ච අයට පොඩි අවබෝධයක් තියෙනවා මේ සම්බන්ධව. සිංහල ගුරුවරු ඒ සිංහල භාෂාවේ සම්බන්ධව අවබෝධය තියෙන අයට ඒක හොඳින් තියෙනවා. මේ අපි හැමෝම මධ්‍යස්ථව මේක ඉගෙනගෙන යන්න ඕන නිසා මම ඒක පැහැදිලි කරන්නේ. හොඳයි. එතකොට දිගු ස්වරය ආ, ඊ එකේ දිගු ස්වරය ඊ ඒ ආකාරයට ලියාගන්න. ඒකට මේ අර එකතු වුණානේ ස්වර ඉරු එළු අයි අව් අන් අහ් එහෙම කියලා ඒවා බොහෝ වෙලාවලට නම් යෙදෙන්නේ නැති හේතුව නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක දීර්ඝව අවශ්‍ය නම් කෙනෙකුට හිතලා එහෙම නමක් ගමක නමක් තිබුණොත් ඒ ආකාරයට පුද්ගලයෙක් නමක් ඒ ආකාරයට තිබුණොත් ඉතින් ඒක ඒ විදිහට තමන් හිතලා ගන්න. නමුත් මේක විශේෂයෙන් දැන් ඉදමක් තෝරගන්නදී මේක මහ ජනතාව දැනුවත් නැහැ. දැන් උදාහරණයක් විදිහට සමාජගත වෙලා තියෙන ඔය දැන් කුජබවම දෝෂය නොයිකුත් දේවල් ජ්‍යොතිෂය නම් සමාජගත වෙලා තියෙනවා. එතකොට නමට සුදුසු ගමක් තෝරගන්න ඕනේ කියලා ඉස්සලාම් මේක ජ්‍යොතිර්වේදියෙක් ළඟට ගිහිල්ලා තමයි මේ ඉදම ගන්න බලනකොට ඒ ජ්‍යොතිර්වේදියට පෙන්නලා ඒකේ උත්තරමේ පැත්ත වර්ගය තමන්ගේ ඉදමේ වර්ගය තමන්ගේ උප්පත්ති කේන්ද්‍රයේ වර්ගයට හොඳයිද
එහෙම කියවිලා බලන්න එහෙම අවබෝධයක් නැහැ. ඒකට එහෙම පිට පැතුවොත් යම් කිසි කෙනෙක් ඉඩමක් ගන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙමයි කියලා ඔබගේ යුතුයකමක් හරියට අපි අර නීතිඥයෙක් ගාවට ගිහුවාම ඒගොල්ලෝ අපි නීතිය ගැන සමහර ගැඹුරු කරුණු කාරණා දන්නේ නැහැ නේ. ගොඩක් දේවල් අපි දන්නේ නැහැ නේ. ඒගොල්ලෝ අපිට පැහැදිලි කරලා දෙනවා වගේ නීතිය මෙන්න මෙහෙම තමයි ප්‍රතිපාදන තියෙන්නේ කියලා. ඒ වගේම ඔබ විසින් මේ පුද්ගලයව දැනුවත් කිරීම සිදු කරන්න ඕනේ. මේක හොඳම නම් මහත්මයා මහත්මිය මෙන්න මේ ආකාරයට කියලා මේක පැරණි ඒගොල්ලෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ গুপ্তමය පැත්ත. එහෙම බොහෝ අය සමහර අය මේ ගැන අවබෝධයක් තියෙන පැරණි දේශීය ඥාණයට මුල් තැන දෙන කළුසුදු නොවු නියම මිනිස්සු මේ මම කියන්නේ හනමිටියක හැමෝම කරේ තියාගන්න ඕනේ කියලා. හැබැයි මේ හනමිටිය ගැන නෙමෙයි මම කියන්නේ. අර ඒ වචනෙන් ලොකු කාරණාවක් තියෙනවා ඒක අවබෝධ කරගන්න. නියමිත දේශීය චින්තනයේ දේශීය ඥානයට තැන දීලා ඒවැ ඵල ප්‍රයෝජන ගන්න අධ්‍යාත්මික සුවය ගන්න මිනිස්සු ඒක භාවිතා කරනවා දැනට. හොඳයි. ඒ කිසිම දෙයක් ගැන ලොකු විශ්වාසයක් නැති අයත් එක්ක මේ සම්බන්ධව සාකච්ඡා කරන්න යන්න එපා. ඒකේ හේතු කාරණා තියෙනවා. ඉදිරියේදී අපි ගැන සාකච්ඡා කරමු. හොඳයි. එතකොට මිශ්‍ර සිංහල හොඩිය නෙමෙයි මම කිව්වේ සුද්ධ සිංහල. සුද්ධ සිංහල මොනවද කෙටි ස්වර සහ දිගු ස්වර. එතකොට ඔය නමට සුදුසුකමක් තෝරාගන්නකොට උදාහරණයක් විදිහට දැන් මම රවීන්ද්‍රනේ. එතකොට මගේ මොකද්ද ස්වරය? නමේ මුල් ස්වරය මොකද්ද? ආ රා කියලා කියවෙන්නේ. හිතලා බලන්න. නාමකරණයේදී මේක දීර්ඝව සාකච්ඡා කරනවා. නාමකරණේ පාඩමේ කරපු අය මේක ගැන දන්නවා. සම්බන්ධ වුණු අය ඒ මම කියන්නේ පැරණි සිසුන්ට මේ අලුත්ම සිසු පිරිසකුත් මේකට සම්බන්ධ වෙලා ඉන්නෝනේ. ඒක ඔබතුමාලා තුමියලා මේක ගැටලුවක් කරගන්න එපා. හැමදේම කොහොම මේ කතා කරන ස්වරයෙන්ම මේ සරල ස්වරයෙන්ම ඔබට කියලා දෙනවා. ඒ ආකාරයෙන්ම. හොඳයි. එතකොට උදාහරණයක් විදිහට දැන් මට ඉදමක් මම ව්‍යාපාරික ස්ථානයකට හෝ නිවසක් හදන්න හෝ ඒ වගේ තැනකට මගේ නම රවීන්ද්‍ර. එතකොට අල් රයන්න අයන්න කියන දෙක එකට එකතු වෙලා තමයි බෝඩ් එක පොඩ්ඩක් විතර අපහැදිලි ඇති එච්චර හිතන්න එපා. ඔබට විතර අවශ්‍ය කරන්නේ මේ මේක විතරයි. පේනවනේ? පොඩ්ඩක් බොඳ වෙලා වගේ පේන්නේ. බොඳ වෙලා වගේ හරි පේනවද? මට මේ පැහැදිලි කරන්න පුළුවන් දැනට මේ අපිට අද මොකුත් එහෙම ලොකුවට ලියන්න දේවල් නැහැ. මම කතා කරනවා ඇහෙනවද මහත්මයාට? සර් මේ පේනවා බොඳ වෙලා වගේ. හරි කමන්නේ මේ මම ලියලා තියෙන්නේ අල් රයන්න එකතු කිරීම අයන්න රා. ඒක දැන් ඔබතුමියගේ ශීලා නේද නම? ඔව්. එතකොට S E. එතකොට ඔබගේ ස්වරය E ස්වරය. දැන් මගේ ආස්වරය. ආස්වරය. එතකොට දැන් මෙතන ඉන්නවා අබේසිංහ මහත්තයාගේ අනුර ප්‍රසන්න ඒත්තා. ඒ හැබැයි මේ භාවිතාව වෙන නම තමයි මේකට ගන්න කියන්නේ. අනේ වැදගත් දෙයක් මතක් වුණේ. භාවිතාව දැන් කෙනෙක්ගේ ශීලා ජයවර්ධන මිස්ගේ නම එහෙම වුණාට සමහරට භාවිතාව වෙන්නේ සුදුමැණික වෙන්න පුළුවන්. එහෙමත් වෙනවානේ. මේ ඇත්තට ඔබතුමියට මොකද්ද භාවිතාවෙන් නම විහිළුවක් කරේ? ওই නමම තමයි ඔකම තමයි කියන්නේ. ශීලා කියලා තමයි ඔව් භාවිතාව එහෙම වෙන්නේ. තමයි සමෝම් කියන්නේ. හොඳයි. දැන් මෙතන දේශාන් කියලා මහත්මයෙක් ඉන්නවා. එතකොට මොකක්ද ස්වරය? අන්න ස්වරය. කවුරු හරි කියන්නේ දේශාන් කියන කෙනාගේ මොකක්ද ස්වරය? ඒ අන්න හරි. එතකොට මේ ස්වරවලින් තොර කිසිදු මන්ත්‍රයක් නැහැ. කිසිදු පිරිතක් නැහැ. කිසිදු සිංහල භාෂාවේ වචනයක් නැහැ. හැබැයි අතට ඉරු එළු මේ අන්න අය ඒ ටිකත් අයි කියන ඒ ටිකත් ගන්න ඕනේ. නමුත් මේ සුද්ධ සිංහල. එතකොට දැන් ඔබ අද ඉගෙන ගන්න වෙන්නේ සමහර අය සුද්ධ සිංහල කියලා කියන්නේ අර ඔයාලා හිතාගෙන හිටපු එක නෙමෙයි. සුද්ධ සිංහලෙන් අමතනවා කියලා කියන්නේ. මෙන්න මේ සුද්ධ සිංහලේ ප්‍රාථමිකව අපිට සිංහල භාෂාවේ තිබුණා ස්වර 6යි. ඒකේ ඇදෙන අකුරු කෙටි අකුරු කියලා ඒ ස්වර වලට එතකොට 12ක් විදිහට මෙන්නා. ඒක මිශ්‍ර වුණාට පස්සේ මිශ්‍ර සිංහල හොඩියේදී ඒකට එකතු වෙනවා ඉරු එළු අයි අව් අන් ඔය ආකාරයට ටිකක් එකතු වෙනවා. එහෙම නේද මං වැරදි දන් කවුරු හරි මේ සිංහල ගුරුවරුන් ඉන්න පුළුවන් නේ? අහලා තියෙන විදිය හරියද මං කියපු විදිය? මොකක් හරි වැරද්දක් තියනවද? ඒක තමයි තියෙන පොතේ. මම තමයි කියන්නේ.
එහෙමනම් මේ නමට සුදුසු ගම කොහොමද තෝරගන්නේ? හරි සරලයි, හරි ලේසියි. මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් පොඩි කාරණාවක් කියලා. එහෙම නැහැ. ක්‍රමානුකූලව තමයි මේක ගැඹුරු තත්ත්වයටපත් වෙන්නේ. කියන්නේ හරියට පොඩි උල්පතකින් දියපාරක් සමනල කන්දෙන් ආරම්භ වෙනවා. ක්‍රමානුකූලව පහළට ඇවිදිලා මුහුදට ඒ යම් කිසි ගඟක් එහෙම අපි හිතමු කැලණිගඟ කියලා එකතු වෙනකොට මේකට අතුයිති ගොඩාක් එකතු වෙනවා. ඒකට මහ පොඩි දිය උල්පතක් ක්‍රමානුකූලව තමයි විශාල වෙන්නේ. හොඳින් අවබෝධ කරගන්න. එතකොට ඔබට අර ඔබගේ තුන්වෙනි හැ අපි මේ ප්‍රගුණ කරමින් යන්නේ third eye. එහෙම නැත්නම් තුන්වෙනි හැ අවදි කර ගැනීම. මේ තුන්වෙනි හැ අවදි වුණාම අපිට අවබෝධ වෙනවා මේ ලෝකේ ස්වභාවය. මේක මොකක්ද මේ ජර්නි මේ ගමන කොහෙන්ද ඇති වෙලා පවතිලා නැති වෙලා යන ක්‍රමවේදය සබාධම. ඒකට ගොඩක් දේවල් මේ තුන්වෙනි හැ අවදි කර ගැනීමට හා සම්බන්ධ විෂයන් හදාරන්න නිසි ආකාරයට ගොඩක් දෙනෙකුට පින ලැබෙන්නේ නැහැ. ඒකට ඔබ සතුටු වෙන්න අපි මේ දේවල් ගැන දීර්ඝව සාකච්ඡා කරන හේතුව නිසා. හොඳයි. අපි යම් කිසි විෂයක් ඉගෙන ගන්නකොට පොඩි උත්තේජනයක් තියෙන්නත් ඕනේ. දැන් ඒ හේතුව නිසා මම ඒ වක්‍රාකාර කරුණු කාරණාත් කතා කරමින් තමයි ගන්න. නැත්නම් මට මේ ටික කියාගෙන යන්න ඕන. නැත්නම් ඡායාරූපගත කරලා WhatsApp එකට දාන්න පුළුවන්. ඔබ ඔන්න ලියාගන්න කියලා. ඔබට කිසිම විෂය පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතුව තමයි ස්වභාවික ඉවක් නැතුව තමයි ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගන්නත් පුළුවන්. මේ ආකාරයට ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි මගේ ක්‍රමවේදය තමයි මේ ආකාරයට ඔබට ඉගෙනීම. හොඳයි. ඒ ආකාරයට කාට හරි ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අර සහ කෙටි ක්‍රම වලින් ඉක්මනට එහෙම අවශ්‍ය කවුරු හරි ඉන්නවා නම් ඒකට සුසු ගුරුවරු ඉන්නවා. හොඳයි. ඒකට සුසු ගුරුවරයා මම නෙවෙයි. මට යම් කිසි හම්බ වුණාට පස්සේ මම කල්යාණ මිත්‍රයෙක් වෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. ඒකට කාලයක් ඕනයක්. හැබැයි හිමින් ස්ථිරයි ගමන. කාලය හිමින් ස්ථිරයි. කෙටි ඔබ අහලා තියෙනවා. කෙටි කොහොම අස්ථාවරයි. ලාභ බාලයි. බාල ලාභයි. ඒකත් මතක තියාගන්න. ඒ අතරදී ඔබට යම් කිසි ඔය එක දිගට අපි මේ පාඩම් ටික කරගෙන යනකොට සමහර ලාවට නීරස වෙන්න පුළුවන්. ඒ අතරදී ඔන්න ඔබට පුළුවන් යම් කිසි ඔය හැමෝටම පොදු ප්‍රශ්නයක් අහන්න. ඇයි සමහර ස්ථානවල මම දැකලා තියෙනවා මට අත්දැකීම් තියෙනවා. සමහර ස්ථානවල හදිසි අනතුරු වැඩි. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් හදිසි අනතුරු වැඩි වෙන්න හේතුව අනාරක්ෂිත බව. යම් කිසි ස්ථානයකම අනාරක්ෂිත භාවය වැඩි නම් එතන හදිසි අනතුරු වෙන්න පුළුවන්. ඔව් හරි. හැබැයි එහෙම අනාරක්ෂිත බවක් නැති තැන්වල මම උදාහරණ උපහරණත් එක්ක කියන්නම්. මම ජීවත් වෙන රුවන්වැලි ප්‍රදේශයේ යම් කිසි ස්ථානයක් තියෙනවා. එතන කිසිම අනාරක්ෂිත භාවයක් නැහැ. දැන් සාමාන්‍ය මෙහෙම වෙන්න පුළුවන් නේ විද්‍යාත්මකව කිව්වොත් කෙලින් පාර තියෙනවා. එතකොට වේගින් වාහන වලට එන්න පුළුවන්. එකපාරට වංගුව වාගේ එහෙම කියලා. එහෙම තත්ත්වෙකුත් එතන නැහැ. හැබැයි අපි කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මිත්‍යාව කියලා අන්ධ භක්තිය කියන්නේ. අන්ධ භක්තිය වෙන්නේ මේවා ගැන සාකච්ඡා නොකර කොට ඉගෙනුවොත් ඒ අවබෝධය ඇති වෙන ආකාරයට නැතුව ඉගෙනුවොත් ඒ ළඟ ඒ ස්ථානයේම තියෙනවා කරකවපු දැනට මිනි උච්චන ස්ථානයක් පාරයි. එතකොට ඒ වගේම මිනි tempat කරන ස්ථාන. එතකොට එතන මොකක් හරි බල අපි ඒවා සාකච්ඡා කරමු. මේ කුතුහලයේ හොඳින් තියාගන්න. ඔන්න ඔබට පුළුවන් දැන් විද්‍යාත්මක පදනම පමණක් විශ්වාස කරන ඔබත් එක්ක අපිට ඒක සුවද සාකච්ඡාවක් විදිහට අන්නට අවබෝධ වෙන විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම තියනවද නැද්ද කියන එක. එතකොට ඇයි ඒත් වගේ තැන්වල වාස්තුවල කියලා තියෙනවා පැහැදිලිවම ඒ තැනට පාඩම එනකොට මම උඩ පැහැදිලි කරනවා මේ කාරණාත් එක්ක. නිතර හදිසි අනතුරු වලට වාජනය වෙන ඉඩම්. හදිසි අනතුරු සිදුවන ස්ථානවල. ඒක එතකොට ඉස්සර මේ වගේ ලොකු පාරවල් තිබුණාට වේගෙන් ගිහිල්ලා ඒ දවස්වලත් මම අපි කතා කරලා තියෙන ඒ දවස්වලත් අස්ස කරත්ත පෙරළුණා. සමහර අස්සෙන්ගේ පපුව පැරිලා දැන් අපි අහලා තියෙන කන්තකස්සයාගේ එකමනේ ඒ වගේ එහෙම වුණා. හදිසි අනතුරු එහෙමත් නැත්නම් රාත්‍රියේ ගමන් බිමන් යන අම්බලන් ආශ්‍රිතව ඒ ස්ථාන ආශ්‍රිතව යම් කරුණු කාරණා සිද්ධ වුණා. ඒ වගේ අපිට තියෙනවා සාකච්ඡා කරන්න මේක හරි රහට සහ ස්වයන් අවබෝධයේ පිණිස කරුණු කාරණා කිහිප ගොඩක්. ඒ වගේ මේ කතාව පොඩ්ඩක් අපිට ඉගෙන ගන්න තියෙන වාස්තු හා සම්බන්ධව නීරස වාගේ වේගෙනකොට ඔබට මේ වගේ දෙයක් සමහර ඔබගේ අත්දැකීම් බෙදා ගන්නත් පුළුවන්. අපිට මේ වාස්තු වලට සති 4යි අවශ්‍ය වෙන්නේ. දවස් සති 3යි අදත් එක්කලා. මේකෙදි ගොඩක් කරුණු කාරණා තියෙන මේ වගේ අවබෝධ කරගන්න ලියන්න තියෙන
ටික බොහොම අඩුවෙන් සාකච්ඡාමය මාර්ගයෙන් තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒක හිමුනොත් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ගැඹුරු අවබෝධය පිණිස. හරි. එහෙමනම් නමට සුදුසු ගම තෝරා ගැනීමේදී දැන් ඔබට පැහැදිලිද හැම දිනාටම දැන් කොහොමද ඒ ගමේ නම අපි හිතමු ඔන්න දැන් මම රවීන්ද්‍ර පියසේන බදන්නවා. එතකොට මගේ ස්තරය වෙන්නේ භාවිතා වෙන රවීන්ද්‍ර කියන නමේ ස්තරය වෙන්නේ ස්තරය. එතකොට මම ජීවත් වෙන්න එහෙම ව්‍යාපාරික වශයෙන් කටයුතු සිදු කරන්න තෝරගන්නේ රුවන්වැලි. එතකොට එතන රුවන්වැල අරයන් ස්තරය තමයි එතන අපිට ස්තරය විදිහට එන්නේ. එතකොට ස්තරය සහ ස්තරය ආශ්‍රයයට තියෙන නගරයක් තමයි අපි තෝරගන්න ඕනේ. ස්තරයේ තියෙන නගරයක් තමයි අපි තෝරගන්න ඕනේ මේ වාස්තු විද්‍යාවට අනුකූලව. එතකොට ඒකෙම කියලා තියෙනවා ඒ ස්තරයට තමන්ගේ නමේ තියෙන ස්තරයට වේද වෙනවා නම් ඒ ගමේ හෝ නගරේ නම දිශාවක් තියෙනවා අපිට එක් ව්‍යාපාරික කටයුතු හෝ ඒ නිවසේ ප්‍රධාන නුවත්ත තියාගන්නකොට අන්නේ ආකාරයේ දිශාවක් තියෙනවා අපිට. ඒ දිශාවට අනුව තමයි අපි කටයුතු සිදු කරගන්න ඕනේ. හොඳයි. ඒක ප්‍රධාන නුවස්ස හා සම්බන්ධව කතා කරනකොට ඉදිරියේදී සාකච්ඡා කරනවා ඔබට අවබෝධ වෙනවා. හොඳයි. එහෙමනම් පැහැදිලිද? පැරණි වාස්තු විද්‍යාවේ තියෙන එක්තරා ක්‍රමවේදයක් වාස්තු විද්‍යාවේදීට කියලා දීලා කියන යම් කෙනෙක් ඉඩමක් විලදී ගන්න හෝ වාසයට ජීවත් වෙන්න සුදුසු ආකාරයට මේ කරුණු කාරණා සිදු කරගනිද්දී ඒ භාවිතාවන නමේ ස්තරයට අදාළ ස්තරයේම තියෙන නගරයක් තමයි තෝරගන්න කියලා තියෙනවා. හරි. එහෙනම් කොට ඉගෙන අවබෝධයක් ඇති. ඒ සම්බන්ධව මොකුත් ඔබට විද්‍යාත්මකව හරි මොනවා හරි එහෙම ගැටලු තියෙනවද? ඔබකින් එහෙම ඇහුවට මේ උත්තර ගොඩක් අයකින් එන්නේ නැති නිසා මම පාඩම කරගෙන යන්නම්. එහෙම තියෙනවා නම් කියන්න අහන්න. ලියාගන්න මාතෘකාව ඉඩමක පිහිටීම හෙවත් හැඩතල අනුව සුදුසු නුසුදුසු භාවය සහ සුදුසු ඉඩමක් තෝරා ගැනීම. හොඳයි. හැඩතල අනුව කියනවා අපිට ඒ තෝරාගන්න ඉඩම උදාහරණයක් විදිහට සාමාන්‍ය ත්‍රිකෝණ භූමිය සුදුසු නෑ කියලා කියනවා. ඒ වගේ ඉඩමේ පිහිටීම අනුව තුබතුව කතා කරන්න ඕනේ. ඊට පෙර ලියාගන්න නිවාස සෑදීමට නුසුදුසු ඉඩම්. මෙන්න මෙහෙම ඉඩම් මිලදී ගන්න එපා. තව කෙනෙකුට යෝජනා කරන්න එපා. දැන් ওই බ්‍රෝකර්වරු ගොඩක් කරන්නේ මම ඔබට මේ උපක්‍රමයක් පොඩ්ඩක් කියන්නම්. මේක ලියාගන්න නිවාස සෑදීමට නුසුදුසු ඉඩම්. දැන් ඔය නවීන තාක්ෂණයේ පෙරලියත් එක්ක ගොඩක් හොඳ දේවල් වුණා. අපේ ඔය පැරණි සමහර මහත්මින් ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ට යම්කිසි කැලෑබද ප්‍රදේශයක ඉඩමක් ලොකු මිලකට විකුණන්න ඕන නම් ඒගොල්ලෝ කරලා තියෙනවා. දැන් ඔය අපේ ඉඩමේ නිදන් තියෙනවා මෙහෙමයි කියලා ගොඩාක් අය මේ අපි ජ්‍යොතිෂ කටයුතු කරනකොට මේ බුද්ධ විද්‍යාව කටයුතු කරනකොට එනවා. කවදාවත් ඒ ඔස්සේ යන්න එපා. මම ඒ හේතු සහිතව කියන්නේ අපි ගැන සාකච්ඡා කරමු. ඔබ මොනම අවස්ථාවක් ආවත් කොච්චර විශ්වාසදායක වුණත් ක්ෂණික දුවන මුවන් දැක ඔයාලා මේ නෙලා ගන්න පලා දැන් මේ නෙලා ගන්නේ පලා ඔබ හිමීට කාලයත් එක්ක සියල්ල සුභවාදී කරගනිමින් මේ නෙලා ගන්න පලා දාලා දුවන්න එපා. දුවන මුවන් දැක නොදමවු නිරු පලා කියලා තියෙනවානේ.
එහෙම වුණොත් ඔබට මේ ශාස්ත්‍රයත් අන්තිමට නැතිනවා. ඔබත් අහිමි වෙනවා. සමහරට මුලින් මුදල් තියෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්න ගොඩක් එක්ක. ඒක 100ට 0.0.0.0.1ක ප්‍රමාණයකට තමයි මේ අවස්ථාව තියෙන්නේ. ඒ තිබුණත් එතන ලොකු ප්‍රශ්න ගොඩකට අතවනා ගැනීමක්. ඒක ඒ හේතුව නිසා ඔබට මම පැහැදිලිවම කියනවා ඔය නිදන් සලකුණු තිබුණා කියලා නිදන් වදුල තිබුණා කියලා ඒවැ කරුණු කරන බොහොමයක් තියෙනවා ඒ ගුප්ත විද්‍යාව හා සම්බන්ධව කතා කරද්දී ඒ ගැන අපි ඉගෙන ගන්න ඕනේ මොකක්ද මේ කියන එක හා සම්බන්ධව ඔබ දැන් ජෝස්වේදී වෙන්න ඉන්න පිරිසක් නේ හැමදේනම එතකොට වාස්තුවලදී අපිට මේක කතා කරන්න ඕනේ දෙයක් කැලෑබද ඉඩමක් ඔන්න දැන් හිතන්න කැලෑබද ඉඩමක් මගේ තියෙනවා මම ඒකේ හැරණි ආකාරයට මොකක් හරි කුකුල් අඩියක් හරි නයි පෙනයක් හරි අයිතිස් මේ අලියේ හිස් සරගුණක් හරි ඕක මම පැරණි ආකාරයට එන විදිහට කොටලා මාස 6ක් අවුරුද්දක් දෙකක් පරණෙන්න තියෙනවා ඊට පස්සේ ඕක ඒ විකුණන මහතුරුගේ ක්‍රමවේදයක් තියෙනවා ඒව එහෙම කරන සමහර ඒවා විකුණලා ඒවැ ගන්න සේවල් ලැබුණාන් පස්සේ එහෙම කරුණු කරලා තියෙනවා ඒ වගේම තමයි ওই සමහර ස්ථානවල තියෙන සියලුම ලකුණු නිදන් ලකුණු නෙමෙයි ඒවා බොරු ඒවත් ඒ කාලේ එහෙම කරලා තියෙනවා. අනිත් එක දැන් ඔය ප්‍රධාන මතයක් තියෙනවා. ගොඩක් තැන්වල හිස් ඒ තැන්වල ඇත්තටම වස්තුවක් නැහැ. සමහර තැන්වල තියෙන්න පුළුවන්. හැබැයි දැන් ගොඩක් ඒවා අරගෙනත් ඇති. ඒ වුණාට ඒ ගැන අවබෝධය පිණිස විතරයි මම මේ කතා කරන්නේ. ඒ ඔස්සේ යන්න නම් එපා. ඒකට ලොකු හේතු ගොඩක් තියෙනවා. අපි සාකච්ඡා කරමු. ඒ තැනදී ඒ පාඩමේ ඒ තැනදී ඇයි ඒවට එපා කියන හේතුව කියලා. හොඳයි. මේ නිවාස සෑදීමට නුසුදුසු ඉඩම් ඔබ ලියාගත්ත එක කියලා දාගන්න. නිතර අකුණු සැර වලට භාජනය වූ ඉඩම්. තෝරා ගන්න එපා. හොඳම නැහැ කියනවා. කාලයක් එහෙම සිද්ධ වෙලා තියෙන ස්ථාන. මෑත කාලෙවත් එහෙම සිද්ධ වෙලා තියෙනවා. ලියාගන්න නිතර අකුණු සැර වලට භාජනය වූ ඉඩම්. හරි. දැන් එහෙම නිතර අකුණු සැර වදිනවා නම් ඒ තැනට ගියපුවම ඔබ අඳුරගන්නේ කොහොමද? නිකන් ස්වභාවිකව කියන්නේ හිතලා. මෙන්න මෙහෙම අපිට අඳුර ගන්න පුළුවන් කියලා. පොල් ගස් වල මේ තරටිය මැරිච්ච පොල් ගස් ඒ තනි පොල් ගස්, ඉතුල් ගස්, තනි වරක ගස්, මේ සමාන පොස් ගස්, ඒ වගේ ඒ අකුණු සැර මේ පිට වෙන පොළොවට ඇදලා ගන්න ශාක තියෙනවා. එවැනි ගස්වල කරටි නැහැ. ඒ වගේම ඒ තැන් වලට ගිහුවම සමහර ගල් පතුරු හේතුවක් නැතුව ගැලවිලා. පැරණි ගල් දැන් ඔය සමහර පැරණි ගල් පතුරු උනත් එහෙම වෙන්න පුළුවන්. එතකොට දැන් මේ මෑත කාලේ ওই ප්‍රශ්න ටිකක් සමහර දැන් කර්මාන්තපුර වාගේ අකුණු සන්නහක් හයි කරපියන් පස්සේ අහල සාමාන්‍ය කිලෝමීටර් 5ක 7ක වාගේ පොඩ්ඩක් අකුණු ප්‍රවණතාවයක් තියෙනවා කියලා මම පොඩ්ඩක් අහලා තියෙනවා. මෙහෙමයි මේ අහවල් කර්මාන්තපුරේ හිටුවට පස්සේ තමයි මහත්මයා අපි වාස්තු බලන්න ගිහුවාම ඒගොල්ලෝ කියන්නේ ඉතින් ඒ වගේ තැන් වලටත් නෙවෙයි උත්තරයක් විදියට වාස්තු වලින් උත්තරමේ පැත්තෙන් දෙන්න නැහැ. ඒකට විද්‍යාත්මකව තමයි උත්තරේ දෙන්න වෙන්නේ. ඒගොල්ලන්ටත් ඊට අදාළ ප්‍රබල මේ අකුණු වලට මේ අකුණු සන්නහ ඒවා හයි කරගන්න. එහෙම නැත්නම් ට්‍රිප් ස්විච් ඒවා ඒ ආකාරයට නිවැරදිව සකසා ගන්න කියන එක තමයි ඒ තැන් වලදී නම් උත්තර දෙන්න වෙන්නේ. ඒක මේ ඔබට කියන්න වෙනවා. එතකොට ඔබට ඔන්න ඔය ආකාරයට ස්ථානීය පරීක්ෂාවකදී ඔබට දැනගන්නට පුළුවන්. ඒ හරි ලේසි හැබැයි. කොහොම බලන්න ඕනෙත් නැහැ. ගමේ කායික හරි කතා කරා නම් පොඩ්ඩක් ඒ ඔය ඊටම විකුණනට පොඩ්ඩක් අකමැත්තේ වාගේ ඉන්න කෙනෙක් කතා කරන. එයා කොහොම විස්තර ටික කියයි. හැබැයි ඒ කියන ඒ ඔස්සේම යන්නත් එපා. ඔබ ස්වභාවිකව ඔබ දැනගැනීමේ ක්‍රමවේදයකුත් තියාගන්න. හොඳයි. 2 සොහොන් බිම් ආදාහනාගාර පැවතුන ඉඩම්. සොහොන් බිම් ආදාහනාගාර පැවතුන ඉඩම්. මේවා හොයාගන්නත් පුළුවන්. කොහොමත් ඒ තැන් වලට ගිහුවහම එතන තියෙන ශක්තිය Tamanට දැනෙනවා. ඒ වගේම ඔය සාමාන්‍යයෙන් ලින්ක් කපනකොට ඒ වලවල් හාරනකොට එහෙම නැත්නම් ඇට කැබලි ඒ වගේ තියෙන ස්ථාන එහෙම තියෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඕක සාංශාරික වශයෙන් ආපස්සට ගත්තන් පස්සේ අපිව ඇති වෙලා පැවතිලා නැති වෙලා වලලපු තැන්වල මේ එහෙම නැති තරකුත් නැති තරම් කියලා කියනවා.
එච්චරට මේක පරණයි කියලා කියන බෞද්ධ දර්ශනය. අන්තයකින් දෙපා මැදින් නම් අහගෙන ඉඳ භාවිතයට ගන්න අවශ්‍යව භාවිතයට ගන්න අනවශ්‍යව අයින් කරලා දාන්න අවබෝධය පිණිස මේ සාකච්ඡා කළ යුතුයි. ඊට පස්සේ කියනවා විශාල කළුගල් හා තිරිවාන සහිත ඉඩම්. 3 විශාල කළුගල් හා තිරිවාන සහිත ඉඩම්. මේවට එක හේතුවක් උෂ්ණත්වය. දැන් කොන ඔබ අහලා තියෙන එලිනෝද කොහෙද ඉස්සරහදී අපිට උෂ්ණත්වය වැඩි වීමක් සිදු වෙනවා කියලා. එතකොට ඒ වගේ තැන්වලදී හිරුවෙලිය ඒවට උරාගෙන බොහෝ වේලාවක් ගන්නවා නිවෙන්න පිට කරන්න. පිට කරලා නැවත පරිසරය සාමකාමී වෙනකොට ඒවා නිවෙන්න. එතකොට අපිට ඒකේ අපහසුතාවයක් ඇති වෙනවා. ස්වභාවිකව. ගුප්ත විද්‍යාත්මකවත් එතන හේතුවක් තියෙනවා. තිරිවාන ගොඩක් තියෙනවා නම් ඒ මානවයාට ජීවත් වෙන්න නුසුදුසුයි කියලා. හොඳයි. 4 නිතරම තෙත් ගතිය හෝ දියසීරාව සහිත ඉඩම්. 4 නිතර තෙත් ගතිය හෝ දියසීරාව සහිත ඉඩම්. සෙමමාරු නායයාම් ඔය මොනකුත් දේවල් ඒහා සම්බන්ධව තියෙනවා. ඒ නිසා ඒවත් වාසයට සුදුසු නැහැ. මිලදී ගන්න එපා කියලා කියනවා. හුඹස් විශාල වශයෙන් පවතින ඉඩම්. හුඹස් විශාල වශයෙන් පවතින ඉඩම්. ඔය දැන් සාමාන්‍ය ලිං එහෙම කැණීම් කරන්න බලනකොට හුඹසක් තියෙනවා නම් විශේෂයෙන් මෙතන කියනවා අඩි 6ක් 8කට පසන්නේ අනිවාර්යෙන් වතුර තියෙනවා. කුල්පතක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් ඒ හුඹස් බඳින්නේ ඒ ආකාරයට කියලා. කොහොමත් අනිවාර්යෙන්ම ඒ ජලය මේ පරිසරයේ ඉඩමේ අනිවාර්යෙන් ජලය තියෙනවා අඩි අනුරාධපුර පොළොන්නරුව පැත්තේ නම් ඒගොල්ලන්ට හුඹහේ දැල්ල බඳින ආකාරයට කියන්න හැකියාවක් තියෙනවා. දවසකට ඒගොල්ලෝ හුඹහ ඒ ඉඩමේ තියෙන හුඹහ කඩුවම උඩින් පොඩි කොටසක් කඩලා අයින් කරනවා. ඒකලා විමර්ශනශීලීව දවසකට කොච්චරක් මේගොල්ලෝ බඳිනවද මේ හුඹහ කියන එක. ඒ දැල්ල හුඹහේ දැල්ල බැඳීම අනුව වතුර තියෙන ප්‍රමාණය කිවීමේ හැකියාව තියෙනවා. එහෙම අඳුරුතුමාලා මට හම්බ වෙලා තියෙනවා. සාකච්ඡා කරන්නත් හම්බ වෙලා තියෙනවා. ඒක බොහෝ විට මේ පිළිගන්නවා සත්‍ය වශයෙන්. අනිවාර්යෙන්ම හුඹහක් තියෙනවා නම් යම් කිසිදමක ඒගොල්ලෝ ඒ වතුර වලට වතුර අඩි 20කින් හරි වතුර තියෙනවා. අඩි 50කින් හරි අනිවාර්යෙන් වතුර තියෙන තැනක තමයි තියෙනවා. විශේෂයෙන් හුඹස් බඳින්නේ. හැබැයි ඔය ඒ පැරණි වාස්තු වල එහෙම කිව්වට මම සමහර ඉතා ස්ථානවල මේ ගල් දෙකක් අතරේ එහෙම දැකලා තියෙනවා. මේ හුඹස් නැදලා තියෙනවා. හැබැයි ඒ ඇතුලේ වතුර ඒ ගල් දෙක අතරේ ඒ ගුහාව තුල අනිවාර්යෙන් වතුර තියෙනවා. ඒගොල්ලන්ට ඒ අවශ්‍යතාවයට අනුව තමයි ඒකේ විද්‍යාත්මක පැත්තකුත් තියෙනවා. හොඳයි. හැබැයි මේ නිතරම හුඹස් විශාල වශයෙන් පවතිනවා නම් ඒවා හොඳ නැහැ කියලා. මොකද නාගයාට විශේෂයෙන් සුදු නාගයෙක්ට දේවත්වයේ සලකුණු නිසා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් එහෙම තියෙනවා නම් ඒවා බැහැර කරන්න එපා. ඒකේ ලොකු කරුණු කාරණා බොහොමයක් තියෙනවා. කතාව දීර්ඝ වෙන නිසා කෙටි කරන්නම්. හොඳයි. ඔය අහලා අර එක්තරා ස්ථානයක නාගයෙක් මැරුවට පස්සේ එතන ඇතිවෙච්ච මම මේක YouTube එකේ දැක්කා. ඒ විස්තරය දාලා තියෙනවා. මොකද අපි ගුප්ත විද්‍යාව හා සම්බන්ධව ඒ වගේ දේවල් දැකපුවහම පොඩ්ඩක් අධ්‍යයනය කරන බලන නිසා ඒක මට මතකයි. ඒකම දේවල් ඔබටත් අහන්න බලන්න ලැබෙයි. ඉස්සරහදී ඒවා ඒ හේතුව නිසා හෝ කොහොම වුණත් එවැනි ගොඩක් විශාල වශයෙන් තියෙනවා නම් එවැනි ස්ථාන තෝරගන්න එපා කියලා කියනවා. වාසය සඳහා ඉඩම් මිලදී ගන්න එපා කියලා කියනවා. 6 වෙනි කාරණාව අනවින කොඩිවින හදිහූනියම් අනවින කොඩිවින හදිහූනියම් කර ඇති බවට තොරතුරු සහිත ඉඩම්. අනවින කොඩිවින හදිහූනියම් කර ඇති බවට තොරතුරු සහිත ඉඩම්. කොහොමද මේ අනවින කොඩිවින සිද්ධ වෙලාද? ඒ නිවෙස් පාළු වෙලා නිවෙසෝ ඉවත් වෙලා ඒ වගේම තමයි මේ අනවිනයක් කොඩිවිනයක් කරලා තියනවාද කියලා බලන්න තෙම් ක්‍රමයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ගැට දෙහි තමයි මේකට පාවිච්චි කරන්නේ. ගැට දෙහි ගෙඩි 4ක් ඉඩමේ 4 කොනේ වල්ලන්න ඕනේ බුද්ධ ආගමට අනුව. ඒ කියන්නේ මේක
බුදුරජාණන් වහන්සේ දේශනා කරපේවා නෙමෙයි. මේක උත්ත ශාස්ත්‍රයේ තියෙන ඒ බුදුගුණ බලෙන් කියලා කියන්නේ සාන්ති කර්ම සිදු කරන. එතකොට අන්නේ ක්‍රමවේදයට සබ්බපවස්සා කරණං ගාතාව තුන් පාරක් මේ දෙහිගෙඩි හතරට කියලා හතරගත්ත වෙලේ ඉඳලා වලවල් හාරන වෙලේ මොහොතේ කතා නොකර ඒ ඉඩමේ හතර කොනේ නැත්නම් නිවසේ හතර කොනේ මේ දෙහිගෙඩි හතර වල දාන්න ඕනේ. අඟල් 6කට සාමාන්‍යයෙන් ගෙහිමියාගේ වියතක් කියලා තමයි කියන්නේ. අඟල් 6ක් කියලා මතක තියාගන්න. අඟල් 6කට වඩා යටි. අඟල් 6ක දුරින් තමයි මේක වල දාන්න ඕනේ. ඒක වරු 3කින්. දැන් උදේ 6ට වල දැම්මා නම් දවල් 12 වෙනකොට වරුවයි ආය හවස වෙනකොට ඔය ආකාරයට වරු 3ක්. මෙහෙම හිතන්නකෝ. අද උදේ වල දැම්ම නම් හෙට උදේ ගොඩ ගන්නවා. එහෙම හිතන්නකෝ. ඒ ප්‍රමාණවත්. එහෙම නැත්නම් හෙට හවස අද උදේ ගොඩ මේ වල දැම්ම හෙට හවස තමයි ගොඩ ගන්න. ඒ ගොඩ ගන්නකොට ඒ දෙහි අපි මේකට පොඩි ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. ඒ අනුව තමයි කටයුතු කරන්න ඕනේ. ඉදිරියේදී කියන්න කොහොමද ජ්‍යොතිර්විද්‍යා ඉන්දෝට ප්‍රතිපත්ති ටිකක් තියෙනවා. ඒ අනුව තමයි ඒක සිද්ධ වෙන වැඩිම ප්‍රවණතාවය තියෙන්නේ. කොහොම වුණත් ඒක සිද්ධ වෙනවා කියලා කියනවා. ඒ අත්දැකීමක් තියෙනවා. එහෙනම් දෙහිගෙඩි හතරක් ඉඩමේ හතර කොනේ වල දාන්න. අර සබ්බවස්සා කරණං ගාතාව කියලා. ගුප්තමය අනිකුත් ගුප්ත ක්‍රම ඉස්සරහදී කියලා දෙනවා. මේ තාම බුදුගුණ වලින් තමයි ඔබ තාම මේ විශේෂයටපත් කියම් වෙන ගමන් ඉස්සල්ලාම ඉස්සයි කියලා ගන්න. හොඳයි. ඒ ගොඩ ගන්නකොට දෙහි ඉදිමිලා පුපුරලා ආයි ඉදිලා ඒ වගේ මොනවා හරි තත්ත්වයක් තියෙනවා නම් ඒක ඒ නිසා තමයි ගැට දෙහි භාවිතා කරන්නේ. එහෙම තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යෙන් හදිවුණීමක් තියෙනවා කියලා තමයි සැලකෙන්නේ. එතකොට එවැනි ඉඩමක හරි පහසුවෙන් ඔබට කරගන්න පුළුවන් සාන්ති කර්මයක් තියෙනවා. දැන් ඔබට හිතේ සැකයක් තියෙනවා නම් යම් කිසි කෙනෙකුට එහෙම තියෙන්න පුළුවන් නේ. මේ යම් කිසි කාල සීමාවකදී මේවට හදිහුණියම් වුණාද? එහෙමත් නැත්නම් ඔබ දැන් ජීවත් වෙන කාලයේදී ඔබගේ හිතේ මොන යම් අයහපත් කර්ම කාරණා ටිකක් ජීවිතේට ලං වෙනකොට සමහර අයට හිතෙන්නට ගන්නවා මේකට හදිහුණියමක්. වාස්තුවල ප්‍රශ්න ඒ වගේ හිතෙන්නට ගන්නවා මොන හරි ගැටලුවක්ද කියලා. එතකොට මොකද කරන්න ඕනේ ඔබ? එහෙම ඔබට හිතෙනවා නම් ඉඩමේ ප්‍රමාණය අනුව තමයි මුහුදු වැලි ගන්න ඕනේ. මේත් කඩවල වල තියනවා ගන්න. නැත්නම් මුහුදට ගිහිල්ලා ඉස්සර නම් කියන නොපෑගුරු මුහුදු වැලි කියලා. එහෙම තමයි කියන්නේ. නොපෑගුරු මුහුදු වැලි. ඒකට කැටලුණු අබ ගම්බිරිස් ඇට කුඩු කරන්නේ නැතුව. මේසමක බුදු පහන තියෙන තැන තියලා දස දිසා පිරිතෙන් සහ ජලනන්දන පිරිතෙන් දස දිසා පිරිතෙන් සහ ජලනන්දන පිරිතෙන් ජීවම් කරන්න ඕනේ. ඔකේ අර අංග විද්‍යාවේදී කතා වෙනවා ඉලක්කම් වල තියෙන ප්‍රමාණය ඔබ අහලා ඇතිනේ 108ක් ඒ වගේ ජීවම් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. එහෙම අපි ඒක ජීවම් කරගෙන මුළු ඉඩමටම ඉහළ දාන්නන් පස්සේ ඒකට මිනි අලුද එහෙමත් නැත්නම් අපි මේ ඉගෙන ගන්න ගුප්ත ශාස්ත්‍රයක් මතක තියාගන්න. මිනි අලුද එහෙමත් නැත්නම් ඌරු තෙල්ද ඒ වගේ අර බොහොම පහත් කුලවල අය කියලා කියනවා. නීච කුල දේවල් තියෙනවානේ. අන්න ඒ වගේ දෙයක් සිදු වෙලා නම් ඒවයි සියල්ලම කැපිලා යනවා. ඒක තමයි විශ්වාසය. ඒක තමයි කල යුත්තේ. ඒ ඉඩමට හොඳට නිවස නම් නිවස ඇතුළට වරු 3ක් යනකම් ඒක ඉහළ අතු ගන්නෙ නැහැ. කරණීයමිත සූත්‍රය කියන ගමන් තමයි ඊසාන දිශාවෙන් ආරම්භ කරලා පිටිවසර තමයි මේ වැලි ඒ ටික ඉහගෙන එන්න ඕනේ. හොඳයි. මේ ගැනත් සාන්ති කර්ම පාඩමේදී හෝ ඒ අතරදී මම ඔබට මේක කරන ආකාරය කොහොමද කියලා ප්‍රමාණිකුලව ඉස්සරහට යද්දී විෂයාකාරව කරන ආකාරය කියලා දෙන්නම්. ඒක ප්‍රබල සාන්ති කර්මයක්. කෙනෙකුට හිතෙනවා නම් තමන්ගේ මිනිහල් විදලා නැත්නම් වෙන මොන හරි හදිහුණියමක් කරලා නැත්නම් මොන හරි දෙයක් කොහේ හරි බලලා ඒ වගේ දෙයක් හිතෙනවා නම් මේ කිස්සෙන් පස්සේ ඔක්කොම පිච්චිලා කැපිලා යනවා කියන එක තමයි එයින් අදහස් කරන්නේ. හොඳයි. මේක අපිට තව තියෙනවා අද මේ ඉගෙන ගන්න ටිකක් මොනවාද? අමනුෂ්‍ය പ്രേත දෝෂ පවතින ඉඩම්, පන්සල පල්ලි කෝවිල ආදී සිද්ධාස්ථාන පිහිටන ඉඩම් ගම් දෙකක් වෙනවන මේවට හේතු තියෙනවා. මම මේ හේතු ටිකත් එක්ක WhatsApp එකට එවන්නම් මේ ටික. මොකද දැන් අද මේ කාලයනේ පැය එකයි කාලක් වගේ කතා කරා. ඒ හේතුවත් එක්ක මම පාඩම අද නතර කරන්නම්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා කොහොමද මේකට දින 4යි
අවශ්‍ය වෙන්නේ මේ වගේ ඉගෙන ගන්න වාස්තු විද්‍යාව සම්පූර්ණයෙන් ඉවර කරන්න. එතකොට මේකේ තියෙනවා තව භූමියේ පිහිටීම් අනුව. ඒ ඉඩම් හොඳ නැහැ. සමහර ඉඩම් අපි තුමු ත්‍රිකෝණාකාර ඉඩමක් නම් ඒක කොහොමද අපි සුදුසු කරගන්නේ? යම් කිසි කොටස් ඒවට වලස් හැඳිගේ වෙන්න පුළුවන් යම් ශාක තියෙනවා. වාස්තු විද්‍යාවට අදාළ ඒවා හිතවලා ඒ පෙන්සි ක්‍රමයක් තියෙනවා. නවීනතම ක්‍රමයක් තියෙනවා. පිරමීඩ ක්‍රමයක් තියෙනවා. ඒ ආකාරයට ඒවයි අපිට අසුවතාවයන් සුබ කරගන්න පුළුවන්. හැබැයි ඉඩමේ හැඩය හැබැයි ඉඩමේ මෙන්න මේ කියන නිවාස සෑදීම නුසුදුසු ඉඩම් වලට වාස්තු නිවැරදි කරන්න පෙන්සි ක්‍රම හෝ සාන්ති කර්ම නැත. දැන් එහෙම තියෙන එකකට තමයි එකක් තමයි අපි කතා කරේ අනවින පොඩි වින. එහෙම වෙලා තියෙනවා නම් දැනට මේ මුලින්ම මුලදී ගන්න යනවා නම් එහෙම තියෙනවා නම් ඒකෙන් අයින් වෙලා නිකන් හිටපුවම ඉවරයි. අපි දන්නේ නැහැ නේ ඔකින් ඇත්තටම කැපෙයිද නැත්නම් එක එක ඔය වින බන්ධන කරන ඇඳුර දන්නවා කියලා කියනවා. එක එක ආකාරයට මේවා මිනිසුන්ට අසුබදා ඇති වෙන්න ඇති කරන්න පුළුවන්. යම් කිසි කාල සීමාවකදී යම් කිසි දසාවන් තුලදී යම් කිසි එක එක ආකාරයට. සමහර විට මේක දැන් පළවෙනි පාර අපි යම් කිසි සාන්ති කර්මයක් කරලා කැපුවා. ඒක ටික කාලයකට යටපත් වෙලා තිබිලා නැවත ආපසු එනවා. ඔය ආකාරයට ඔය මේ මිනිස්සු ගොඩක් හොඳ දෙයට වඩා නරක දේ ඉගෙන ගන්න හරි රුසියෝ දත්තේකෝ ඒ කාලේ ඉඳලම ඒ හේතු නිසා ඒක අර හොඳ දේවල් වලට වඩා නරක දේවල් ටිකක් ප්‍රචලිත වෙලා තියෙනවා. ඒකත් මම ඔබට කියන්න ඕනේ. හොඳයි. මම අදට පාඩම නතර කරන්න හදන්නේ ඔබට මේ සම්බන්ධව මොනවා හරි හෝ ඔබට දැනගැනීමට වාස්තු හා සම්බන්ධව මොනවා හරි හෝ පාඩම් මාලාව ගැන දැනගැනීමට යම් කිසි දෙයක් හෝ තියෙනවා නම් අහන්න මේකට වෙලාව. මාව හොඳින් ඇහෙනවද? ඇහෙනවා සර්. හොඳයි. ප්‍රශ්න නැහැ නේද? මම එහෙනම් අද පාඩම නතර කරන්නම්. ඉතිරි අවශ්‍ය කරුණු කාරණා වොයිස් මැසේජ් එක දැන් උදාහරණයක් විදියට ගම් දෙකක් වෙන වෙන තැන ඉඳන් ඇයි නුසුදුසු කියන කාරණාවත් එක්ක වොයිස් මැසේජ් එකක් විදියට WhatsApp එකට එවන්නම්. ඒක හෙට දිනේ හෝ එහෙම වෙන්න පුළුවන්. එක් කරුණු කාරණා වලට එහෙම නැත්නම් වොයිස් මැසේජ් නැත්නම් ඒවට හේතු ටයිප් කරපු විස්තරයකුත් තියෙනවා. ඒක ඒ විදියට මේවට මෙන්න මේ ආකාරයෙන් සුදුසු කියලා ඒ විස්තර ටික මම ඔබට WhatsApp සමූහයට එකතු කරන්නම්. මම හිතනවා මෙතන ඉන්න හැමෝම 2026 ජ්‍යොතිෂ පන්ති ඉන්නවා කියලා. අද සම්බන්ධ වෙලා ඉන්න හැමෝම ඇති කියලා මම හිතනවා. මේක අහුම්කම් දෙනවා. දැන් මම මේක පොදුවේ හැමෝටම බලන්න පුළුවන් වෙන විදිහට YouTube එකට තමයි රෙකෝඩින් එක දෙන්නේ. මේක බලන කෙනෙකුට වුණත් යම් කිසි දවසක එහෙම ගැටලුවක් පැන නැගුණොත් මේ කරුණු කාරණා ටික අවශ්‍යයි කියලා හිතුනොත් කරුණා කරලා මගේ දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් තියෙනවා. මම මේ කරුණු කාරණා ටික ඔබට ලබා දෙන්නම්. එහෙමත් නැත්නම් මේ group එකට එකතු කරගන්නම් මේ කාල සීමාව තුළදී මට කතා කරොත්. එතකොට මම හිතනවා හැමදේනම ඉන්නවා කියලා. 2000 WhatsApp සමූහයේ මගේ මෙතන ඉන්න හැමෝම ඉන්නවද? එහෙම නැති කෙනෙක් කවුරු හරි ඉන්නවද? හොඳයි. මොන හරි ප්‍රශ්න තියෙනවද? निराකරණය කරගන්න අහන්න ඕනි කියලා හිතන මොකුත් ප්‍රශ්න තියෙනවද? සර් 2026 මම සර්ගේ WhatsApp group එකේ හිටියා. ඊට පස්සේ ඒක මගේ WhatsApp ඔක්කොම නැති වුණා. ඒකෙන් දැන් අලුතින් තමයි ඉන්නේ. ඔබතුමීට අද ලින්ක් එක ආවේ සමූහය හරහා නේද? ඒ group එක හරහානේ. ඔව්. හරි කමක් නැහැ. හරි ඔබතුමී ඉන්නවනේ. ප්‍රශ්න. හරි සර්. වෙනත් මොනවා හරි වාස්තු සම්බන්ධව මොනවා හරි ඔය දැනගන්න දෙයක් තියෙනවද? ඔයාලට මේ කතා කරපු දේවල් හා සම්බන්ධව ඔයාලා ගෙදර කාට හරි එක්කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. අතර කරන්න ඉස්සෙල්ලා ඒකට උත්තරේ දීලා අතර කරන්න. ඔබගේ නිවසේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න වාස්තු සම්බන්ධව. සර්. ඔව්. මේ නිවසේ ඉරිමට මේ වතුර එකක් තියෙනවා නම් ඉතින් මොකක්ද ගැටලුව මොකක්ද තියෙන්නේ? මොකද නැවත ප්‍රශ්නේ හිමීට අහන්න මට ඇහුන්නේ නැහැ. ඉරිමට වතුර එකක් තියෙනවා නම් තෙත් එකක් තියෙනවා නම් දියසීරාව තියෙනවා නේද? මහත්තයා ඔබතුමා අහලා තියෙද ඉතිවල කියන මේ දැන් ඔබතුමා ජීවත් වෙන ඉඩමේ නේද?
ඔව් සර්. ඔව් එහෙමනම් ඒක අතාරින්න බෑ. තෙත් ගතිය නිතර දියසීරාව පවතින ඉඩමක් නම් කන්දක තියෙන ඉඩමක්ද නැත්නම් මේක තනිතලා ඉඩමක්ද? වැව් සහිතයිද තනිතලාද? සර් මම ඉන්නේ පහළ උඩින් යනවා මේ ඇලක් යන උඩින්. ඒ හේතුව උඩින් එලක් යනවා නම් ස්වභාවිකයි ඔබතුමා ඉන්න හරියේ තෙත් ගතිය දියසීරාව පවතින එකට ඒක හරි. මට මේක කියන්න නිතර සෙම් ගතිය ඇති වෙනවද ගෙදර අයට සෙම් රෝග? මට තියෙනවා. ඔව්. හරි. ඒ වගේම ඒ දියසීරාවත් එක්ක යම් බැක්ටීරියා එහෙම නැත්නම් සත්තු කුමි සත්තු ඒ වගේ වැඩිවීමකුත් තියෙනවා වගේ දැනනවද? මදුරුව, මැසි මදුරුව ඒ වගේ? එහෙම නෑ සර්. එහෙම නෑ නේද? හොඳයි. දැන් ඔබතුමා ඕක ජීවත් වෙන නිවස නම් වාස්තු විද්‍යාවේ ආකාරයට මට ඒකට උත්තරයක් දෙන්න බැරිද? වෙනත් උඩින් ඇල නොතිබුණා නම් ඕකේ පුළුවන් වෙනවා අගල. මේ ප්‍රදේශවල මේ භාවිතා වෙන සිංහල වචන වෙනස් පටලවා ගන්න එපා. අගල් කපනවා කියලා කියන්නේ අපි අර ඔයාලා දැකලා ඇති. දැන් ඔය සමහර වගාවන් කරද්දී වටේට කාණුව හදන්නේ මැද උස්ස තියෙන. අන්න ඒ ආකාරයට ඔබතුමාට හැකියාවක් නැද්ද? මට මිනිත්තුවක් දෙන්න. මහත්මයා ඔබතුමාට හැකියාවක් නැද්ද? මහේෂ් මහත්තයානේ මේ ප්‍රශ්නේ අහුවේ. ඔව් සර්. නිවස වටේට හෝ ඉඩම වටේට ලොකු කාණුවක් කපන්න. එතකොට අර දියසීරාව අර කාණුවට තමයි වතුර ටික විදියට එකතු වෙන්නේ පරිසරයේ මේ පස්සේ තෙත් බව නැතුව යනවා. ඔව්. ඔව් සර් ඔක මම ගේ කලින් හදලා තිබුණේ නෑ. ඔව්. ඊට පස්සේ ඇල මාර්ගය කාපට් කරා. ඒ වෙලාවේ අර පස්තල මැෂින් එක තැළුවානේ. ඊට පස්සේ ඇල මාර්ගය නෑ ඇල කණ්ඩිය කාපට් කරා. ඇල කණ්ඩිය. ඒ කාපට් විතර පස්තල මැෂින් එක තලනවානේ. ඔව්. ඊට පස්සේ තමයි පොළවේ තැලින් ඇවිල්ලා ඔය වතුර ගතිය එන්න ගත්තේ. ගොඩක් ඉන්නේ නෑ. පායන කාඩ නෑ වහිනකොට තමයි පාර අයින්නට වෙන්න පාරේ තියෙන ශක්තිමත් භාවයට හෝ තාක්ෂණිකව විද්‍යාත්මකව හානියක් නොවෙන්න එතනින් වාට ලොකු පාණුවක් වායි කපන්න බැරිද? ඔය සර් ගැටලුව තියෙන්නේ එතන මේ සම්බන්ධතාවයේ බිඳිනවනේ පස්සෙන්. ඒතකොට කාණුවට තමයි මේ දියසීරාව එන්නේ. අර වගේ ගොඩක් එන්නේ නැහැ. ඒතකොට ඒ කාණුවෙන් ඔකට හරි බහැලා යන විදියට හරි ගස්සන්න පුළුවන්. ඒතකොට ඔයාගේ ඉඩම බේරෙනවා. ඔව් ගැටලුව තියෙන සර් එතන ලොකු පරතරයක් නෑ මගේ ගෙදර වැරන්ට් එකයි ඒ ඉඩම සීමාවට ලොකු පරතරයක් නෑ. එහෙමනම් කරන්න තියෙන්නේ ඔබතුමා අතර ජීවත් වෙන්නත් ඕනේ. ඒකත් එක්ක ඉතින් හිතා ගන්න වෙනවා මේක ඉතින් මේ ඉහතාත්මල ඒ සහ සම්බන්ධ කුසල කර්මයන් සිදු කරගෙන නැහැ කියව. ඉතින් පොඩි දෙයක්. එහෙනම් වෙන විකල්පයක් කියන්න නැති වෙනවා. ඔව් ඒක සර් හැමදාම නෑ. පායනකොට නෑ වහිනකොට තමයි තියෙන්නේ. තියෙන්නේ. ඔව් ඇලේ වතුර පුල් දුන්නොත් තමයි ඉතින් නැත්තම් නෑ තියෙන්නේ විතර. ඔව් වෙන කාට හරි ඔකට හොඳ උත්තරයක් දෙන්න කෙනෙක්ට නැද්ද? දැන් මට මගේ මනසට ආවේ මේකට මෙහෙම කරොත් හොඳයි කියන දියසීරාව නැති කරගන්න. නමුත් ඒක ප්‍රායෝගිකව කරන්න බෑනේ. කාට හරි කියන්න උපදේශයක් දෙන්න එහෙමයි ඇති ඉන්නවා. කවුරුත් නැද්ද ඒ හා සම්බන්ධව මේකට මෙහෙම කරොත් හොඳයි කියලා හරි කමක් නැහැ. මේ ප්‍රශ්නාර්ථය අපි කියමු. ඔව් පීදාස් මහත්තයා. මේ සර් කිව්වේ වැඩේ තමයි ඒක හරියන්නේ. පොඩ්ඩක් අර ගේ ඉඳලා පොඩි කාලුවක් අඩි දෙකක් දෙකමාරක්වත් පොඩ්ඩක් කපලා තිබුවොත් වටේට ඒතර දියසීරාව අර ගේ ඇතුළට එන සීරාව එතනින් ඉක්මනින් බහැලා යනවා. බහැලා යනවා. ඒ වගේ දේවල් ඒ වගේ ඉදම වලට ඉතින් කරන්න තියෙන සර් වෙන විකල්පයක් තිබුණොත් ඔන්න මේක බලන කෙනෙක් ඔව් මේකට උත්තරයක් තිබුණොත් බලන කෙනෙක් අපිට ලබා දෙන්න. හොඳයි. එහෙනම් අපි උත්තරේ බලාපොරොත්තු වෙන අද එහෙනම් පන්තිය නතර කරමු. එහෙනම් හැම දිනාටම ආයුබෝවන් ආදරේ සතුටින් සැලෙමින් ඉන්න සුබ දවසක් හැම දිනාටම ශාස්ත්‍රය සිද්ධි වේවා. Everyone සරණයි සර් බුද්ධ සුවරාත්මයක් වේවා. අයිබෝන් සර් සුබරාත්මයක්. දරුවන් සරණයි. සර්. සර් අතුරු සියලු දෙනාටම නිරුක් වේවා නිරෝගී සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා කරන කියන දේවල් සාර්ථක වේවා සර්.
තෙරුවන් සරණයි. ඊට පස්සේ